හරි ළමයි. පටන් ගමු එහෙනම්. ඉතින් අයවන් කියලා පිළිගන්නවා. ඔයාලත් අද Python දෙවෙනි දවස් අපේනේ. 2026 ලෙවල් පන්තියේ අපේ ස්පීඩ් රිවිෂන් එකේ අද දෙවෙනි දවස් අපේ Python පාඩමේ. ඉතින් ළමයි ඔයාලා දන්නවා අපි පළවෙනි දවසේ ඉගෙන ගත්ත ගොඩක් දේවල්. එතකොට අද අපිට කතා කරන්න තියෙන්නේ අපිට වැදගත්ම කොටස ඔයාලගේ මයින්ඩ් එක හැදෙන තැන. හරිද? එතකොට අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ ගැලීම් සටහන් ගැන මම ගියේ සතියේ ඒවා පොඩ්ඩක් මතක් කරලා පාඩම ගැන මතක් කරලා අද ඒවට යන්නම්. හරිද? හරි. මට පොඩ්ඩක් කියනවාද මේ ලයිට් එක ඔෆ් කරාමද හොඳ? දැම්මහමද හොඳ? මෙන්න මේ කහපාට ලයිට් එකක් තියෙනවා. මේ හොඳයිනේ. මේ හොඳයි හොඳයි. හරි හරි. හරි ළමයි එහෙනම් ඔයාලා දන්නවා ගියේ සතියේ අපි ඉගෙන ගත්තා Python කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් අපේ සිලබස් එකේ තියෙන 9 වෙනි පාඩමනේ Python කියලා කියන්නේ. එතකොට මේ 9 වෙනි පාඩම කියන්නේ මොකක්ද? මේක ඉගෙන ගන්න තියෙන්නේ මොන වගේ දේවල්ද? එතකොට මේක හැඳින්වීම කොන වගේ තියෙන්නේ? ඇයි අපි programs හදන්නේ? programs තියෙන්නේ මොකටද? මොන විදිහටද programs හැදෙන්න ඕන? අපි හිතන්න ඕන කොහොමද? ඔය වගේ දේවල් කිහිපයක් ගැන අපි යම් අවබෝධයක් ගිය සතියේ ගත්තා. හරිද? එතකොට අද අපිට කතා කරන්න තියෙන ළමයි ඔය අපි හිතන පැටර්න් එක වෙනස් කරගෙන අපි ඒ අදාළ පැටර්න් එකට හිතලා මොනවා හරි ගැටලුවක් ආවට පස්සේ ඒ ගැටලුවට අදාළ කරන සොලියුෂන් එක ගැටලුවට අදාළ කරන විසඳුම හොයන්නේ කොහොමද විසඳුමක් දෙන්නේ කොහොමද කියන එක තීරණය කරන එක. ඕක තමයි අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ළමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා Python පාඩමේදී ඉගෙන ගන්නවා අපි ඉගෙන ගන්නවා මුලින්ම ඇයි අපි programs හදන්නේ? programs කියන්නේ මොනවද? හරිද? එතකොට මුලින්ම ඊට පස්සේ අපි program එකක් හදන්න කලිනුත් plan එකක් ගහනවා. ඒ plan එක හදන්නේ කොහොමද? algorithms කියන්නේ මොනවද? algorithm, flow chart, pseudo code. ඊළඟට පරිගණක භාෂා කියන්නේ මොනවද? පරිගණක භාෂා වර්ගීකරණයක් අපි ඉගෙන ගන්නවා. පරම්පරාණු වර්ග කරනවා. හරිද? ඊළඟට language translators ගැන ඉගෙන ගන්නවා. ඒත් එක්කම computer language එකක් වශයෙන් Python language එක අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා. Python language එක ගත්තාම ඒකේ යටතේ අපි හිතා ගන්න බැරි ප්‍රමාණයක් ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් මෙහිමයි. ඔයාලගේ A level syllabus එක සාමාන්‍යයෙන් මුළු Python කියන ඔක්කොම සාමාන්‍යයෙන් කියන්නේ Python language එක ගත්තොත් ඉතින් සාමාන්‍යයෙන් හරි බේසික් ටිකක් විතරයි තියෙන්නේ. බේසික්ම කියන්නත් බෑ. සෑහෙන ප්‍රමාණයකට තියෙනවා. සෑහෙන දුරකට තියෙනවා. කියන්නේ අර මෙහෙමයි. සරලව ඉගෙන ගන්නවා කියන එකක් නෙමෙයි. හරිද? සෑහෙන දුරකට අපි Python පාඩමේදී Python භාෂාව ගැන ඉගෙන ගන්නවා. හැබැයි libraries කියන්නේ NumPy වගේ libraries තියෙනවා. ඒවට යන්නේ නැහැ. අදාළ කරන බේසික් එක සහ ඊට එහාට අවශ්‍ය කරන මූලික දේවල් සියල්ලම අපි මේ පාඩමේදී සෑහෙන දුරට ඉගෙන ගන්නවා. Python වල සාමාන්‍යයෙන් හොඳ මට්ටමකට එන්න පුළුවන් A level syllabus එක ඇතුලේ. නැත්තේ නෑ. හරිද? හොඳ මට්ටමක් තියෙනවා. මේ ඔක තමයි කතාව. හරිද? එතකොට ඔක තමයි කතාව. අපිට එතකොට මුලින්ම අපි ඉගෙන ගත්ත ගැටලුවක් කියන්නේ මොකද්ද? ගැටලු විසඳන්නේ කොහොමද? ඔය වගේ තියරි ටිකක්. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත ඇල්ගොරිතම් එකක් කියන්නේ මොකද්ද කියලා. එතකොට ඇල්ගොරිතම් වර්ග ගැන අපි ඉගෙන ගන්න පටන් ගත්තා. ඒකෙදි පළවෙනියටම අපි ගැලීම් සටහන් ගැන ඉගෙන ගන්න පටන් ගත්තා. හරිද? එතකොට ගැලීම් සටහන් යටතේ අපි මුලින්ම පොඩි පොඩි ගැලීම් සටහන් එකක් දෙකක් ගන්නවා. ඊට පස්සේ දැන් අපිට අද තියෙන්නේ එතනින් එහාට කොහොමද මේක ස්ටෙප් බයි ස්ටෙප් මේක යන්නේ කියන දේ අපි ඇඩ්වාන්ස් ප්‍රශ්න වලට යන්නේ කොහොමද කියන එක තමයි අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ළමයි මම පොඩ්ඩක් ගිය සතිය ඔයාලට ප්‍රශ්නයක් දුන්නා ගෙදරින් කරන්න කියලා. ඒ ප්‍රශ්නේ සාකච්ඡා කරලා අද තියෙන ප්‍රශ්න වලට යන්නම්. හරිද? මට මතක විදිහට මම වෘත්තයක වර්ගඵලය නේද දුන්නේ ළමයි? වෘත්තයක වර්ගඵලයද දුන්නේ පොඩ්ඩක් උස්සන්න ඒක නම්. ඒකද වෘත්තයක වර්ගඵලය හොයන විදිහ නේද මම දුන්නේ? සනොත්? ඔව් හරි. ඒක තමයි දුන්නේ. හරි. එතකොට මම මුලින්ම වෘත්තයක වර්ගඵලය හොයන විදිහ පොඩ්ඩක් කතා කරලා මේ ගැලීම් සටහනකින් ඉස්සරහට ඩිසිෂන් අරගෙන ලූප්ස් දක්වා පුනර්කරන දක්වා යන විදිහ කතා කරන්නම්. හරිද? මුලින්ම අපි බලමු වෘත්තයක
වර්ගඵලය හොයන්න කියලා ඔයාලට ගැටලුවක් හම්බුනාට පස්සේ ඔය ගැටලුව අපි කොහොමද Python එහෙම නැත්නම් මේ ඇල්ගොරිතම් එකක් ආශ්‍රයෙන් විසඳන්නේ කියන දේ. හරි. මුලින්ම ඉස්සෙල්ලා අපි මේක මෙහෙමයි. මේකේ උත්තරේ හොයාගන්න එක නෙමෙයි වැඩේ. හරිද? උත්තරේ හොයාගන්න එක නෙමෙයි වැඩේ. මේකේ උත්තරේ මෙම ඇඳලා දානවා කියන එක නෙමෙයි අපේ අරමුණ ළමයි. අපිට වැදගත් වෙන්නේ අපි කොහොමද ගැලීම් සටහනක් අදිනකොට අපි හිතන විදිහ හදාගන්න කියන දේ. දැන් ඔයාලා 2026 ළමයි විදිහට ගොඩක් වෙලාවට ගොඩාක් තැන්වලදී Python වගේ පාඩමක් ඉගෙනගෙන නැතුව ඇති. හරිද? එතකොට ඔයාලා මේ වෙලාවේ ඔයාලගේ හිතන පැටර්න් එක තියෙන්නේ. ඔයාලා දකින විදිහ ඒක වෙන විදිහක ඇත්තේ. එතකොට ඒක හදාගෙන අපි කොහොමද ප්‍රෝග්‍රෑම් එකක් හදන්න අවශ්‍ය කරන තින්කින් පැටර්න් එක හදාගන්නේ කියන දේ තමයි මෙතනදී වැදගත් වෙන්නේ. හරිද? ඒක නිසා ළමයි මම මේ කියන හැම වචනයක්ම හොඳට අහන් ඉන්න. මොකද මෙතන අරමුණ වෙන්නේ ඔයාලා හිතන විදිහ. ඔයාලගේ හිතන පැටර්න් එක වෙනස් කරන එක. හරිද? හරි. මුලින්ම ළමයි අපි දැනගන්න ඕන වෘත්තයක් කියන්නේ මොකක්ද කියලා. වෘත්තයක් කියන්නේ මෙන්න මේ වගේ එකක් ඇඩතලයක්නේ. එතකොට වෘත්තයක් ගත්තොත් ඒකට අරයක් තියෙනවා කියන දේ අපි දන්න ඕන. දැනගන්න ඕන. වෘත්තයක් ගත්තොත් ඒකට අරයක් තියෙනවා කියන දේ දැනගන්න ඕන. ඒත් එක්කම මේ වෘත්තයේ වර්ගඵලය හොයනවා නම් අපි phi r වර්ගය කියන සූත්‍රය භාවිතා කරනවා කියන දේ ඔයාලට අවබෝධයක් තියෙන්න ඕන. phi r වර්ගය අපි පාවිච්චි කරා. එතකොට ළමයි අපි ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කරන්නේ. අපි ප්‍රෝග්‍රෑම් එකක් හදන්න මම නිකන් ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ කොටුවෙන් අදහස් කරන්නේ. හරිද? ප්‍රෝග්‍රෑම් එකක් අපි නිර්මාණය කරන්නේ ලෝකේ තියෙන ඕනම වර්ගයේ වෘත්තයක දත්ත ආදානය කරාට පස්සේ ලෝකේ තියෙන ඕනම සයිස් එකේ වෘත්තයක දත්ත ආදානය කරාට පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඒ වෘත්තයට අදාළව ඒකේ වර්ගඵලය ඒරියා එක හොයලා ප්‍රතිදානය කරන්න ඕන. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක හදන්න ළමයි අපි ඒ අදාළ වෘත්තය ගත්තාම ඒ අදාළ වෘත්තේ ඩීටේල්ස් ආදානය කරාම ඕනම වෘත්තයක හරිද 1 by 1 යන්නේ දන්නානේ. හරි. යූසර් කෙනෙක් ඇවිල්ලා ඒ ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරනවා නම් ඒ ප්‍රෝග්‍රෑම් එක ඒ අදාළ ඩීටේල්ස් ගත්තට පස්සේ ඒකෙන් වර්ගඵලය ප්‍රතිදානය වෙන විදිහට තමයි අපි මේ අදාළ කරන ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරන්නේ. තේරෙනවද මං කියන එක? හරි. ඒක නිසා එතකොට අපි මේ හිතන පැටර්න් එක තමයි හදාගන්න ඕන. හරි. මෙතනදී ඔයාලා හිතන්න අපි කොහොමද වෘත්තයක වර්ගඵලයක් හොයන්නේ? අපිට මොනවද ඕන වෘත්තයක වර්ගඵලයක් හොයන්න? අපිට මොනවද වෘත්තයක වර්ගඵලයක් සෙවීම සඳහා අවශ්‍ය වෙන්නේ? දාන්න බලන්න. අපිට අවශ්‍යයි phi අවශ්‍යයි r අවශ්‍යයි. හරිද? වෘත්තයෙන් වෘත්තයට මේ r කියන එක්කිනා වෙනස් වෙනවනේ. වෘත්තයෙන් වෘත්තයට මේ r කියන එක්කිනා වෙනස් වෙනවා. හැබැයි මේ phi කියන්නේ නියතයක් කියන එක අපි දන්නවනේ constant variable එකක් කියලා කියනවා අපි. හරි? අපි දන්නවා phi කියලා කියන්නේ නියත අගයක්. හරිද? එතකොට මේ phi කියන එක වෘත්තය වෙනස් වුණාට වෙනස් වෙන්නේ නැහැ. phi කියන එක වෘත්තය වෙනස් වුණාට වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතකොට ළමයි අපි දැනගන්න ඕන අපි කොහොමද ප්‍රෝග්‍රෑම් එක ගොඩනගන්න අවශ්‍ය වෙන්නේ වෘත්තයක අරය ආදානය කරාට පස්සේ කියන්නේ වෘත්ත ගත්තාම වෙනස් වෙනවා. ඒ වෘත්තවල අරය ආදානය කරාට පස්සේ අපි කොහොමද වර්ගඵලය හොයලා ප්‍රතිදානය කරන්නේ කියන දේ හැදෙන විදිහට. තේරුණාද? හරි. ඔයාලට මේක හිතාගන්න ලේසි වෙන්න මම මෙහෙම කියන්නම්. ඔයාලට මේක පොඩ්ඩක් හිතාගන්න ලේසි වෙන්න මම මෙහෙම කියලා දෙන්නම්කෝ. අපි හිතමු මෙහෙම. ඔයාලා පොඩි බබෙක් ගැන හිතන්න. චූටි බබෙක් ගැන. චූටි බබෙක්. හරි. මේ පොඩි ළමයි ගත්තාම මම මේ චූටි ළමයි කියන්නේ හරිද? පොඩි ළමයි කියන්නේ නිව් ප්‍රොඩක්ට් එකක් නේ. ඒ කියන්නේ එයාලගේ ඔළුව වල මුකුත් නැහැ. හරිද? අපි එයාලගේ ඔළුව හදන විදිහට තමයි එයාලා ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්නේ. හරිද? හරියට නිකන් මැටි ගොඩක් වගේ. ඒ මැටි ගොඩ හදන විදිහට ඒ මැටි ගොඩ අඹන විදිහට තමයි ඒ පිළිමේ හැදෙන්නේ. හරිද? අන්න ඒ වගේ ළමයි චූටි ළමයෙක් කියලා කියන්නේ
කිසිම දෙයක් නොදන්න මොලයක්. හරිද? අපි මේ පොඩි ළමයා එක්කන් ඇවිල්ලා එයාට කියලා දෙනවා. හරිද? එයාගේ ඔළුවේ දැන් මේ ප්‍රොසීඩර් එකක් දාන්න යන්නේ. හරිද? එයාගේ ඔළුවට දැන් එක ප්‍රොසීඩර් එකක් දාන්න යන්නේ. හරිද? අපි එයාගේ ඔළුවට එහෙම නැත්නම් එයාට කියලා දෙනවා මෙන්න මෙහෙම දෙයක්. එයාට කියලා දෙනවා අපි හිතමු ගින්දරක් දැක්කොත් මොකද කරන්නේ? ගින්දරක් දැක්කොත් පොඩි ළමයෙක් දන්නේ නැහනේ. අපි හිතමු ගින්දරක් කියලා මෙහෙම. ගින්දරක් දැක්කොත් මෙයා මොකද කරන්නේ? මේ ගින්දර මෙහෙම අල්ලන්න යනවානේ. ගින්දර අල්ලන්න යන. අල්ලන්න ගියාට පස්සේ එයා දන්නවා අත ගෑවුනාට පස්සේ ඒක රස්නේ කියලා එයාට අක් ගාලා අතහකට ගන්නවා. හරි. ඊට පස්සේ එයා ගින්දරක් දැක්කට පස්සේ අල්ලන්න යන්නේ නැහැ. මොකද එයා දැන් දන්නවා ගින්දර කියන්නේ වේදනාවක් දෙන දෙයක්. ඒක නිසා එතනින් එහාට එයා ගින්දර අල්ලන්න යන්නේ නැහැ. හරිද? අන්නේ වගේ එක ප්‍රොසීඩර් එකක් අපි මේ ළමයි ගොල්ලට දාන්නවා කියලා හිතන්න. මොකද්ද ප්‍රොසීඩර් එක? වෘත්තයක අරයක් ආදානය කළොත් ඒ වෘත්තයට අදාළ කරන වර්ගඵලය හොයලා ප්‍රතිදානය කරන්න. වෘත්තයක අරයක් ආදානය කළොත් මොනයම් හෝ වෘත්තයක. ඒ කියන්නේ වෘත්ත සයිසස් වෙනස් වෙනවානේ R අනුව. හරිද? මොනයම් හෝ වෘත්තයක අරය ආදානය කළ විට ඒ වෘත්තයේ වර්ගඵලය හොයලා ප්‍රතිදානය කරන්න කියලා වැඩසටහනක් මෑගලුවට දානවා. එතකොට ළමයා කොහොමද වෘත්තයක වර්ගඵලය හොයන්නේ? ඒ ක්‍රමවේදය කොහොමද එන්න ඕනේ කියලා හිතන්නකෝ. මුලින්ම ළමයාට ඒ අදාළ වෘත්තයට අදාළ කරන R වලගේ දෙන්න ඕන නේද? R වලගේ දෙන්න ඕනනේ. R වලගේ දෙන්න ඕනේ. එහෙනම් මුලින්ම කරන්න ඕන වැඩේ මොකද්ද? මේ ළමයාට R වල අගය ආදානය කරන්න ඕන. හරිද? R වල අගය ආදානය කරන්න ඕන. දැන් R දුන්න මේ ළමයාට. දැන් ළමයාව හදලා තියෙන්නේ වෘත්තයක අරය ආදානය කරාම වර්ගඵලය හොයලා ප්‍රතිදානය කරන්න. දැන් ඔන්න අරය ආදානය කරන්නේ කියන අරය දුන්නා. මෙන්න අරය කියලා දුන්නා. අරය අගය දුන්නා. හරිද? දැන් මේ ළමයා හැදිලා තියෙන්නේ ඒ අරය අගය දුන්නට පස්සේ ඒ අගය භාවිතා කරලා වර්ගඵලය හොයලා ප්‍රතිදානය කිරීම සඳහා. එයා හදලා තින්නේ. එයාගේ ඔළුව හදලා තින්නේ. හරිද? ඊට පස්සේ එයා මොකද කරන්නේ? ඊට පස්සේ එයා ගණනය කරලා වර්ගඵලය හොයන්න ඕන. හරි? අන්න එයා මොකද කරන්නේ? එයා දන්නව සූත්‍රය එයාට කියලා තියෙන්නේ අපි වර්ගඵලය හොයන්න පුළුවන් වෙන්නේ 5r වර්ගයෙන් කියලා. එතකොට අපි අන්න එයාට ගණනය කිරීම දෙන්න ඕන. මුලින්ම ගණනය කිරීම කියලා තියෙන්න ඕන. මෙන්න මේ විදිහට ගාන හදන්න කියලා. හරිද? එතකොට 5 කියන එක එයාට අපි දීලා තියෙන්න ඕන. මෙයා වෙනස් වෙන්නේ නැති අගයක් 5 ආවතින් මෙන්න මේ අගේ භාවිතා කරන්න කියලා එයාට දීලා තියෙන්න ඕන. 5 කියන්නේ සාමාන්‍යයෙන් 22 බෙදීම 7 නේ. නේ? ඔව්. 22 බෙදීම 7. හරි. එතකොට මෙයා මොකද කරන්නේ? මේ R පාවිච්චි කළා මේ R තියෙන තැනට මේ R වල අගය දාලා 5 වලට මේ අගය දාලා මේක හොයලා ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? ඊට පස්සේ අපි මෙයාට කියන්න ඕන මොකද්ද? ඔය වර්ගඵලයේ හෙව්වට පස්සේ ඕක ප්‍රතිදානය කරන්න. එහෙ නැත්නම් ඕක දෙන්න කියලා. තේරුණාද මං කියන එක? හරි. එතකොට මෙයා මොකද කරන්නේ? තුන්වෙනියට මෙයා අර හොයපු වර්ගඵලය කියන එක ප්‍රතිදානය කරනවා. මෙයා නැවතත් R ප්‍රතිදානය කරනවද? R ප්‍රතිදානය කරන්නේ නැහැ. මොකද එයාව හදලා තියෙන්නේ වර්ගඵලය ප්‍රතිදානය කරන්න. මං කියන එක තේරුණාද? හරි. එතකොට ළමයි මෙතන හිතන්න තියෙන දේ තමයි ප්‍රෝග්‍රෑම් එකක් හදද්දිත් හරියට කිසිම දෙයක් නොදන්න ළමයෙක්ව නිර්මාණය කරනවා වගේ වැඩක්. හරිද? මෙතනදී වෙන්නේ අපි උපදෙස් ලබා දෙනවා ක්‍රියාත්මක වෙන්න ඕන ආකාරය. අපි උපදෙස් ලබා දෙනවා ක්‍රියාත්මක විය යුතු ආකාරය. හරිද? එතකොට ඒ ආකාරයට එයා ක්‍රියාත්මක වෙනවා. ඔච්චරයි කතාව. තේරුණා මං කියන එක? ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කරන්න ඕනෙත් ළමයි හරියට කිසිම දෙයක් නොදන්න ළමයෙක්ව පුහුණු කරනවා වගේ එයාව ඒ විදිහට පුහුණු කරාට පස්සේ එයා ඉස්සරහට ඒක ඒ විදිහට කරගෙන යනවා. තේරුණාද? ඕක තමයි අපි හිතන්න ඕන විදිහ. එතකොට එයාට දෙන්න ඕන මොනවද? එයා ප්‍රතිදානය එහෙම නැත්නම් එයා දෙන්න ඕන මොනවද? එහෙම නැත්නම් එයා පිටතට දෙන්නේ මොනවද කියන දේ හිතලා ඇතුළේ වෙන්නේ මොන වගේ ගණනය කිරීමක්ද? මොන වගේ ස්ටෙප් බයි ස්ටෙප්ද යන්න ඕන කියන දේ ඔළුවේ තියාගන්න. අන්න ඒ විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කරන්නේ. ඔක තමයි කතාව. තේරෙනවද? සරලයි මම ඔයාලගේ හිතන විදිහ වෙනස් කරේ. මෙතන ගාන හදන විදිහ නෙමෙයි වැදගත් වෙන්නේ හිතන විදිහ වෙනස් කරන එක.
මෙතනදි කරේ අහන්න ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ නිකන් අමු මැටි ගොඩක් වගේ. හරිද? අපිට කැමති විදිහට අපේ අවශ්‍යතාවය පරිදි අපි සොලූෂන් එකක් දෙන්න යන ගැටලුවකට ඒ අවශ්‍යතාවය පරිදි මේ මැටි ගොඩ වෙනස් කරන එක. එහෙම නැත්නම් ඒ අදාළ කරන ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරන එකයි කරන්නේ. හරි. ඒක නිර්මාණය කරාට පස්සේ ඒක දිගින් දිගට මේ නිර්මාණය කරපු පරිදි ක්‍රියාත්මක වෙගෙන යනවා. ඔච්චරයි කතාව. ඔය thinking pattern එක හදාගන්නකො. ඕක හිතන විදිහ ඔලුවට දාගන්නකො. හරි. එතකොට අපි කරන්න ඕන මේ වැඩේ වෙන්න නම් එතකොට අපි හිතන්න ඕන මේ වැඩේ කරන්න නම් මේ සොලූෂන් එක දෙන්න නම් මොනවද මුලින් ඉන්පුට් කරගන්න ඕන නැත්නම් මොනවද මුලින් කරන්න ඕන ඊට පස්සේ යාගේ ඇතුලේ process එක මොන වගේ step by step ගියා නම් හරියද ඊට පස්සේ මෙයා ප්‍රතිදානය කරන්නේ මොනවද ප්‍රතිදානය කරන්නේ ප්‍රතිදානය කරන්න කලින් අනිවාර්යෙන් ඒක හොයාගෙන තියෙන්න ඕන ප්‍රෝග්‍රෑම් එකේ තේරෙනවද නොදන්න දෙයක් යා ප්‍රතිදානය කරන්න බෑනේ දැන් හිතන්න මම මෙයාගෙන් දැන් අහන්න දැන් මෙන්න ළමෙක් ඉන්නෝ ඒ කියලා හරි දැන් එයාව පුහුණු කරලා තියෙන්නේ මම වෘත්තයක අරය ආදානය කළ විට වර්ගඵලය හොයලා ප්‍රතිදානය කිරීම සඳහා. ඔන්න දැන් ඒ කියන ළමයාව මම හදලා තියෙන්නේ මේ වැඩේට. මං මෙයාගෙන් අහනවා ඔය වෘත්තයේ පරිමිතිය මොකක්ද කියලා. පරිමිතිය මොකක්ද කියලා. මෙයාව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මෙයාව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ වර්ගඵලය හොයන්නනේ. එතකොට මෙයා නොදන්න එකක් ඇහුවොතින් නොදන්න එකක්නේ මෙයාට පුළුවන් ද මේක දෙන්න මෙයාට බෑ හරිද හැබැයි අපි මේ ගණනය කිරීමෙන් පස්සේ තව ගණනය කිරීමක් දාලා අපි කිව්වනම් පරිමිතිය සෙවීම සඳහා කියලා සූත්‍රයක් දීලා මෙහෙම හොයන්න කියලා අපි උපදෙස් ටික දීලා තිබුණා නම් අන්න එයාට පුළුවන් නේද පරිමිතියත් හොයලා ප්‍රතිදානය කරන්න. එතකොට අපිට පරිමිතිය ඇහුවට පස්සේ එයා පරිමිතිය දෙනවා. මං කියන එක තේරෙනවද? ඕකයි කතාව. හරි. ඔය thinking pen එක ඔළුවට දාගෙන ප්‍රශ්න හිතන්න බලන්න. හරි. ඕකයි කතාව. හරිද? හරි එහෙනම් දැන් අපි බලමු කොහොමද ඇල්ගොරිතම් එක එන්නේ කියලා හරියටම බලමු මම කියපු දේ තේරුණාද බලන්න තේරුණා අත උස්සන්න මම කියපු දේ තේරුණ අය අත උස්සන්න බලන්න හරි නියමයි ඔය හිතන විදිහ හදාගන්නකො ළමයි ඕකයි වැදගත් වෙන්නේ හරිද ප්‍රෝග්‍රෑමිං වල මූලික දේ තමයි ඕක අපි හිතන විදිය හදන එක. ඊට පස්සේ අපිට ප්‍රෝග්‍රෑම්ස් හදාගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. හරිද? හරි. අහන්න දැන් එතකොට කොහොමද වෘත්තයක අරයක් ආදානය කරාට පස්සේ වර්ගඵලය වර්ධනය කරන්නේ? මුලින්ම මෙහෙමනේ. දැන් අපි ගැලීම් සටහනක් නේ අඳින්න යන්නේ. ගැලීම් සටහනක් අඳින්න යනකොට අපි දන්නවා ගැලීම් සටහනක අනිවාර්යෙන්ම ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි දාන්න ඕනේ. එතකොට ගැලීම් සටහන පටන් ගන්නේ ස්ටාර්ට් එකෙන්. ඊට පස්සේ තමයි ඊළඟ ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ. හරි. එහෙනම් අපි මුලින්ම මේකේ ස්ටාර්ට් එක දාලා පටන් ගමු. ස්ටාර්ට් ඊළඟට මේ ස්ටාර්ට් එක දැම්මා. දැන් එහෙනම් මුලින්ම කරන්න ඕන දේ මොකද්ද අපි? අපි කරන්න ඕන දැන් වෘත්තයක වර්ගඵලය හොයලා ප්‍රදානය කරන්නනේ. වර්ගඵලය හොයන්න නම් අරය දෙන්න එපැයි. එන අරය දෙන්න ඕන. දෙනවා කියලා කියන්නේ ආදානය කරන්න ඕන. එහෙනම් ඉන්පුට් එකක් එනවා අරය ආදානය කිරීම. තේරුණාද? අපිට පුළුවන් අන්න ඉන්පුට් එකක් ගන්න අරය විදිහට. එතකොට ළමයි ඉන්පුට් එක ගන්න අපි වේරියබල් එකකට ආදේශ කළා. මොකද්ද වේරියබල් එකකට ආදේශ කළේ? අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරන්නේ ඕනෑම පරිශීලකයෙක් ඇවිල්ලා වෙනස් වෙන සුළු අගයක් නේ ආදානය කරන්නේ. පරිශීලකයාගෙන් පරිශීලකයාට මේ ප්‍රෝග්‍රෑම් එක භාවිතා කරන එයාලා ආදානය කරන අගය වෙනස් වෙනනේ වෘත්තවල. එතකොට ළමයි ඒ වෙනස් වෙන අගයක් තියෙනවා. එතකොට මේ වෙනස් වෙන සුළු අගයකට අපිට නිශ්චිත අගයක් දෙන්න බෑ. ඒක නිසායි අපි වේරියබල් එකක් විදිහට මේ ඉන්පුට් එක ගන්නෙ. එතකොට ඕනම කෙනෙක්ට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරන්න. හරිද? එහෙනම් ඉන්පුට් එකක් ගන්නවා. ඉන්පුට් එක තමයි අපි ගන්නෙ කොහොමද? සමාන්තර ආශ්‍ර හැඩයෙන්. ඉන්පුට් අපිට මෙහෙම ගන්නවා පුළුවන්. දැන් අපි ගන්නේ r කියන වේරියබල් එකනේ. මෙහෙමයි. වේරියබල් එකකට අපිට කැමති අකුරක් දාන්න පුළුවන්. හරිද? කැමති වචනයක් ඕනනම් දාන්නත් පුළුවන්.
වචන දෙකක් දාන්නත් පුළුවන්. හැබැයි ස්පේස් තියන්න බෑ අපිට අන්ඩර්ස්කෝර් දාන්න ඕන. තේරුණාද? ඔන්න ඔය විදිහට වේරියබල් එකකට නමක් දෙනකොට අපිට කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? කැමති අකුරක් එතකොට සිංහල අකුරු පුළුවන්ද කියලා අහන්න එපා. සිංහල අකුරු බෑ. ඉංග්‍රීසි අකුරු පමණයි. විශේෂිත අනුලක්ෂණ බෑ. අන්ඩර්ස්කෝර් පමණයි පුළුවන්. ස්පේස් තියන්න බෑ. අංකකින් පටන් ගන්න බෑ. ඉංග්‍රීසි අකුරකට පස්සේ අංකයක් භාවිතා කරන්න පුළුවන්. ඔය වගේ නීති කිහිපයක් තියෙනවා. ඇල්ගොරිතම් අඳින තැන ඉඳන් ඔය නීති වලට හුරු වෙන්න. හරිද? මම මුල ඉඳන්ම ඔයාලා ඔය නීති වලට හුරු කරගෙන යන්නේ. මොකද ළමයි අපි ප්‍රෝග්‍රෑම්ස් නිර්මාණය කරනකොට ඔය මතක තියෙන එක මාර වැදගත්. අර හියුමන් එරර්ස් එහෙම නැත්නම් අපිට වරදින තැන් සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. සහ ඔයාලගේ ඔළුව හුරු වෙනවා හරියටම පොයින්ට් එකට මොකක්ද මේ වෙලා තියෙන්නේ කියන දෙයට. හරි, ඒක නිසා වේරියබල් එකක් පාවිච්චි කරනකොට ඒ වේරියබල් එක ඒ විදිහටම පාවිච්චි කරන්න ප්‍රෝග්‍රෑම් එකේ ඉදිරියට. හැම ඇල්ගොරිතම් එකේම එක විදිහට ඕන කියන එක නෙමෙයි මම කියන්නේ. එක ඇල්ගොරිතම් එකක් ගත්තොතින් අපි මුලින්ම R කියලා ගත්තොතින් ඒක සිම්පල් R ගත්තොතින් දිගටම සිම්පල් R ඒ අදාළ කරන විචල්ලයට පාවිච්චි ගන්න ඕන. තේරෙනවද? ඒක ඇල්ගොරිතම් එකේදීත් එහෙම කරන්න. ඇල්ගොරිතම් එකේදී ගොඩක් වෙලාවට සමහර අය එහෙම ගැටලුවක් නැහැ කියලා කියලා දෙයි. ඒක අවුලක් නැහැ. හැබැයි ප්‍රෝග්‍රෑමින් වලට යනකොට අපි මේව බලාගෙන ප්‍රෝග්‍රෑම්ස් හදනකොට අපිට බෑ එහෙම කරන්න. එකම විචල්ලේ ඒ විදිහටම භාවිතා කරන්න ඕන. ඒක නිසා දැන්ම 30 එකට හුරු වෙන්න. තේරුණාද? හරි. එහෙනම් ඉන්පුට් R කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් radius as R කියලා ගන්න පුළුවන්. අර නිකන් ඒක තේරුමක් විදිහට තමයි ගන්න. හරි. මම ඉන්පුට් රේඩියස් කියලා කියන්නේ මේ අරයට radius as simple r. එතකොට මම මේ ඉන්පුට් එක ගත්තේ simple r කියලා. හරිද? හරි. දැන් මට කියන්න ළමයි අපිට මෙතන හරි. අන්න මට කියන්න ළමයි මෙතන වර්ගඵලයේ සෙවීම සඳහා අපිට අවශ්‍ය කරන දේවල් මොනවද? අපිට r ඕන. ඔන්න r අවුලක් නැහැ r ගත්තා. ඒත් එකම 5 ඕනනේ. 5 කියලා කියන්නේ ළමයි වෙනස් වෙන්නේ නැති අගයක්නේ. එතකොට මෙතන ගණනය කිරීම සඳහා ඒ අගය දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් 5 අපිට හඳුන්වා දීලා ඒ 5 භාවිතා කරන්නත් පුළුවන්. කැමති විදිහක් අවුලක් නැහැ. එහෙම මම දෙවිදියටම කරලා පෙන්නන්නම්. හරිද? දැන් ඊළඟට කරන්න ඕන අපි වර්ගඵලය හොයන එකනේ. එහෙනම් වර්ගඵලය හොයන්න ඕන. වර්ගඵලය හොයන කියන්නේ ගණනය කිරීමක් කරන්නේ. ගණනය කිරීමක් කියන්නේ ළමයි ප්‍රොසෙස් එකක් අපි දාන්නේ. හරිද? ප්‍රොසෙස් එකක් දානකොට කොටුවක් තමයි දාන්නේ. කොටුව දාලා ප්‍රොසෙස් එකක් දාන්නේ. එතකොට වර්ගඵලයනේ හොයන්නේ. ඒක නිසා මම මෙතනට ඒරියා කියලා දෙන්නම්. ඒරියා කියලා ඔයාට කැමති එකක් දෙන්න පුළුවන්. හරිද? මම කියවනේ විචල්යකට කැමති නමක් දෙන්න පුළුවන්. කැමති අකුරක් දෙන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. මම මෙතන දුන්න දැන් ඒරියා කියන වචනේ. එතකොට ඒරියා කියන වචනෙන් තමයි මේ වර්ගඵලය කියන එක නිරූපණය කරන්නේ. හරිද? එතකොට ඒරියා සමානයි 5r වර්ගයනේ ළමයි. අහන්නකෝ 5r වර්ගයනේ. එතකොට අපිට මෙතන ගණනය කිරීම මෙහෙම කරන්න බෑ. හරිද? දැන් r වර්ගය කියන එක මෙහෙම අපිට නිකන් r වර්ගය දැම්මට එන්නේ නෑ ඇත්තටම ප්‍රෝග්‍රෑමින් වලදී. ප්‍රෝග්‍රෑම් එකක මෙහෙම r දාලා මෙහෙම දෙක දාන්න බෑ. තේරුණාද? ඒක දාන විදිහක් තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් Python වල නම් බලයක් දාන්නේ මෙහෙම තරු ලකුණු දෙකකින්. හරිද? දැන් එච්චර දේවල් ඔයාලා තාම දන්නේ නැති නිසා තාම චූටි ළමයි හින්දා වර්ගයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ අදාළ කරන එකේ ගුණ කිරීම ඒකමනේ. ඒ කියන්නේ දෙකේ දෙවෙනි බලය සමානයි දෙක ගුණ කිරීම දෙක. දැන් දෙකේ තුන්වෙනි බලය සමානයි දෙක ගුණ කිරීම දෙකනේ. ඕකනේ කතාව. ඔන්න ඔය විදිහට මම මේ r වර්ගය කියන එක r ගුණ කිරීම r කියලා ගන්නම් දැනට. ඉදිරියේදී අපි ඒ අදාළ කරන ප්‍රෝග්‍රෑමින් කරන විදිහටම මේ ලියමු. හරි? දැන්ට කමන්නේ මෙහෙම ගන්න පුළුවන්. හරි. ඊළඟට ළමයි තව ගැටලුවක් තමයි 5ට මොකද කරන්නේ? අහන්න එකක් තමයි අපිට 5 කියන්නේ 3.14 නේ නැත්නම් 22 බෙදීම 7නේ. ඔය අගය කෙලින්ම දාන්නත් පුළුවන්නේ. කෙලින්ම මේ සූත්‍රයට එහෙම නැත්නම් මේ ගණනය කිරීමට දාන්න පුළුවන්. අවුලක් නැහැ ගාන හැදෙනවනේ. මොකද ඒක වෙනස් වෙන්නේ නැති අගයක්නේ. ඒක නිසා අපිට කෙලින්ම දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ළමයි වේරියබල් එකක් විදියට යාව හඳුන්වා දීලා
ඒ වේරියබල් එක අරන් ඇවිල්ලා පාවිච්චි කරන්න. තේරුණාද? අපි මුලින්ම නිකන් දාලා ඊට පස්සේ මම තව ගැලීම් සරහනක් ඇඳලා පෙන්නන්නම්. ඒක වේරියබල් එකක් විදිහට දාලා ඇඳලා පෙන්නන්නම්. හරි? හරි. එහෙනම් කොහොමද ළමයි ඒරියා එක හම්බ වෙනවා? 5 ගුණ කිරීම r ගුණ කිරීම r වර්ගය නේ? හරි. එහෙනම් 5ට මම දෙන්නම් 22 බෙදීම 7 වරහණක් දාගන්නම්. මොකද මේක බෙදෙන්න ඕන හින්දා ගුණ කිරීම සාමාන්‍යයෙන් ගුණ කිරීම දාන්නේ තරු ලකුණෙන්. ඒක හොඳට මතක තියාගන්න. ප්‍රෝග්‍රෑමින් වලදී තරු ලකුණෙන් තමයි අපි සාමාන්‍යයෙන් ගුණ කිරීම දාන්නේ. හරි. 5r වර්ගයනේ. එහෙනම් r ගුණ කිරීම r 5r වර්ගය. තේරුණාද? හරි. අපිට ඕන නම් මේ r ගුණ කිරීම r කියන එක දාන්න පුළුවන් මෙහෙම. r බලයක් ලෙස 2 කියලා එක්ස්පොනෙන්ටේෂන් කියලා කියනවා. හරි. ඒක දාන්නත් පුළුවන් මෙන්න මෙතන. හරිද? මොකද දෙවෙනි බලයනේ. දැන් r ගුණ කිරීම r කියලා දාන්නත් පුළුවන්. හරි. ওই විදිහට පුළුවන් ළමයි අපිට ඒරියා එක හොයාගන්න. ඊට පස්සේ කරන්න ඕන මොකක්ද? ඒරියා එක දැන් හොයාගත්තනේ. ඒරියා එක හොයාගත්තනේ. එහෙනම් දැන් මේ ඒරියා එක ප්‍රතිදානය කරන්න ඕන. හරි. කොහොමද ප්‍රතිදානය කරන්නේ? දැන් ඒ කියන්නේ මේක අර thinking pattern එකට හිතමුකෝ. දැන් ළමයෙක් ඉන්නවා නම් ළමයාට මුලින්ම මාර්ග දීලා ළමයා ඒ ඒරියා එක නැත්නම් වර්ගඵලය හොයාගන්න. ඊට පස්සේ දැන් ඌ හිතේ තියාගෙන ඉඳලා හරියනවද? හිතේ තියාගෙන ඉඳලා හරියනවද? හිතේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. දැන් ඒක එළියට දාන්න ඕන. අනේ නයික ප්‍රතිදානය කරන්න ඕන. හරිද? එහෙනම් ළමයි මේ අගය ප්‍රතිදානය විය යුතුයි. එහෙනම් ප්‍රතිදානයක් output එකක් එන්න ඕන වර්ගඵලය. output area output area මොකද r ප්‍රතිදානය කළ වැඩක් නැහැනේ. අපි ප්‍රතිදානය කළ යුත්තේ වර්ගඵලය. එහෙනම් වර්ගඵලය කියන අගය දැන් තියෙන්නේ මේ මේ area කියන variable එකේ. area කියන variable එකේ. අන්න ඒක ප්‍රතිදානය කරනවා. ඊළඟට අපි program එක දැන් අවසන් හින්දා program එක end කරනවා. හරි. මේක තේරුණා නේද උස්සන්? තේරුණා. සුපිරි. තේරුණා. අද උස්සන්නක තේරුණා කියලා. හරි. ඔයාලට මේක තේරුණාද කියන්නකෝ. මං කියන එක ඇහෙනවනේ? හරි. තේරුන්නේ නැත්නම් තේරුන්නේ නැහැ කියලා දාන්නකෝ. හරි. තේරුණා අවුලක් හරි. 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 තව ටිකක් පැහැදිලි කරමු. තව ටිකක් පැහැදිලි කරමු. හරි. කමන්නේ. පුළුවන් තරම් සරලව කරන්න. හරි. උපරිම දේ කරලා දෙන්න. හරිද? අහන්නකෝ මෙහෙමයි. දැන් මං කතා හෙන ගොඩක් කිව්වා. හරිද? අර හෙන චූටි දෙයට පට්ට කතා ගොඩක් කිව්වා. මොකද මේක ඔයාලගේ මයින්ඩ් සෙට් එක හැදෙන්න ඕන තැනක් ඉඳලා. නිකන් උත්තරේ හැදෙන්න ඕන තැනක් නෙමෙයි. වගේ මයින්ඩ් සෙට් එක ටික ටික හැදෙන්න ඕන තැනක්. හරි? හරි. අමතක කරන්න ඔක්කොම. අමතක කරලා දාන්න. අමතක කරලා මම මේ දැන් කියන දේ අහගන්නකෝ. මෙච්චරයි. අපේ වැඩේ තමයි වර්ගඵලය හොයන එක. වෘත්තයක අරයක් දුන්නට පස්සේ වර්ගඵලයක් හොයලා ප්‍රතිදානය කරන්න ඕන. එච්චරයි. එතකොට ළමයි මේ සඳහා අවශ්‍ය වෙන්නේ මොකද්ද? මේ සඳහා අවශ්‍ය කරන ඩීටේල්ස් තමයි phi සහ r කියලා කියන්නේ. හරිද? phi සහ r කියලා කියන්නේ මොකද අපිට වර්ගඵලයක් හොයන්න පුළුවන් වෙන්නේ වෘත්තයක phi r වර්ගය කියන සූත්‍රයෙන්. phi r වර්ගය කියන සූත්‍රය. හරිද? එතකොට අපිට අවශ්‍ය කරන ඩීටේල්ස් තමයි phi සහ r කියලා කියන්නේ. ওই දෙකන අවශ්‍ය කරන. එතකොට ළමයි මෙතනදී මේ r කියලා කියන්නේ වේරියබල් එකක්. ඒ කියන්නේ වෙනස් වෙන සුළු අගයක්. හරිද? phi කියලා කියන්නේ කන්ස්ටන්ට් එකක්. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැති අගයක්. තේරෙනවද? phi කියලා කියන්නේ කන්ස්ටන්ට් අගයක්. වෙනස් වෙන්නේ නැති අගයක්. r කියලා කියන්නේ වේරියබල් අගයක්. වෙනස් වෙන සුළු අගයක්. එතකොට ළමයි phi කියන එක වෙනස් වෙන්නේ නැති හින්දා අපිට ප්‍රෝග්‍රෑම් එකට කෙලින්ම දෙන්න පුළුවන් නේද එයාගේ අගය. මොකද එයා වෙනස් වෙන්නේ නැහනේ. phi කියන එක කෙනා වෙනස් වෙන්නේ නැති හින්දා අපිට phi වලාගේ කෙලින්ම ප්‍රෝග්‍රෑම් එකට දෙන්න පුළුවන් නේ. මොකද එයා වෙනස් වෙන්නේ නැහැ. හරි. එයා කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි r කියන එක කෙනා වෙනස් වෙන හින්දා
එයාව අපිට ඉන්පුට් කරගන්න එපා. ඉන්පුට් කරගන්න වෙනවා. තේරෙනවද මං කියන එක? හරි. එහෙනම් ළමයි දැන් මෙතන වැඩේ මේ කරගන්න නම් අපිට R නේ මුලින්ම ගන්න ඕන. අපි ප්‍රෝග්‍රෑම් එකේ මුලින්ම ඉන්පුට් කරගත්තා R කියන එක. එහෙම නැත්නම් අරය R ඇසුරෙන් R කියන වේරියබල් එක ඇසුරෙන් ඉන්පුට් කරගත්තා. ඇයි එතකොට මේ රේඩියස් ඇස් කියලා දාන්නේ? ඒක නිකන් තේරුමක් තියෙන්න දැම්මේ. ඒ කියන්නේ R නිකන් input R කියලා දාන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හරිද? හැබැයි මේක input radius as R කියලා දැම්මට පස්සේ ළමයි මොකක්ද මේ input කරලා තියෙන වචනේ දාලා තියෙනවා. තේරෙනවද? මොකක්ද මේ input කරලා තියෙන්නේ කියන වචනේ මේ දාලා තියෙනවා. අවුලක් නැහැ. තේරුණාද? ඕන්නම් input R දාන්න පුළුවන් කිසිම අවුලක් නැහැ. හරිද? හරි. එතකොට මේක ගැන වැඩි හිතන්න එපා. මේක අදාළම නෑ රේඩියස් ඇස් කියලා කියන්නේ R කියන්නේ මොකක්ද කියන නිකන් පොඩි විස්තරයක්. රේඩියස් ඇස්. හරි. ඊළඟට ළමයි දැන් R ආදානය කරාට පස්සේ මේ ගණනය කිරීම කළ මේක හොයන්න ඕනේ. එතකොට phi කියන්නේ වෙනස් වෙන්නේ නැති අගයක් හින්දා එයාට අපි දානවා එයාගේ අගය මොකක්ද කියලා කෙලින්ම දානවා. එයාගේ අගය මොකක්ද කියලා කෙලින්ම දානවා phi කියන තැනට. හරිද? එතකොට phi කියලා කියන්නේ 22 බෙදීම 7. ඒ හින්දා 22 බෙදීම 7 දැන් මම මෙතන බෙදීමක් වෙන්නේ නිසා වරහණක් දාගත්තා. මොකද තව ගුණ කිරීම එක්ක යන හින්දා. තේරුණාද? හරි. ඊට පස්සේ ළමයි අපිට ඒරියා එක හොයාගන්න පුළුවන් මේ ගණනය කිරීම ඔස්සේ ගිහිල්ලා ඊට පස්සේ හම්බෙන ගණනය කිරීම හොඳට අහගන්න සමාන ලකුණකින් දෙපැත්තක් තියෙනවා ළමයි. මේ පැත්තට දාන්නේ අනිවාර්යෙන්ම අපි කියන දකුණු පැත්ත කියලා ගණනය කරන්න අවශ්‍ය කරන ගණනය කිරීම ටික. හරි. ගණනය කිරීම කරන මේ ගණනය කිරීම සඳහා සහභාගී වෙන හැමෝටම අගයක් තියෙන්න ඕන. හරිද? එතකොට මේ R කියන එක ඉන්පුට් කරගන්න හින්දා R ට අගයක් තියෙනවා. 22 බෙදීම 7 කියන එක වෙනස් වෙන්නේ නැත්නම් ඒකට අගයකුත් තියෙනවා. එතකොට මේ ගණනය කරලා එන අගයක් තියෙනවානේ. ගණනය කරලා එන අගයක් තියෙනවානේ. ඒ අගය ගිහිල්ලා මෙන්න මේ ඒරියා එකට ආදේශ වෙනවා. ඒරියා කියන වේරියබල් එකට ආදේශ වෙන. හොඳට මතක තියාගන්න සමාන ලකුණෙන් මේ පැත්තේ තියෙන්නේ ගණනය කරලා ගන්න අගය ආදේශ කළ යුතු විචල්්‍යය. තේරුණාද? එතකොට ළමයි මෙතන මේ ඒරියා එක හොයලා මෙන්න මේ ඒරියා කියන විචල්්‍යයට ආදේශ වෙනවා. එතකොට දැන් මෙතන තියෙන අගය ආදේශ වෙලා නැත්නම් ගබඩා වෙලා තියෙන මේ ඒරියා කියන විචල්්‍යයේ අන්න ඒ ඒරියා කියන විචල්්‍යය අපිට ළඟට ප්‍රතිදානය කරන්න පුළුවන්. දැන් තේරුණාද? ප්‍රතිදානය කරලා එන් කරන්න පුළුවන්. හරි. දැන් තේරුණාද උස්සන්? තේරුණා. එලකිරි. හරි. නරු. ඊළඟට හරි මේක හරිනේ. දැන් මම පොඩ්ඩක් පෙන්නන්නම් මේ phi කියන එක නේ කියන්නේ කන්ස්ටන්ට් එකක් වෙනස් වෙන්නේ නැති අගයක් නේ. මෙයාව අපිට දාන්න පුළුවන් තව විදිහක්. මම පොඩ්ඩක් කියලා දෙන්නම්. හරි. හරි ළමයි. එතකොට බලන්න මේ ප්‍රෝග්‍රෑම් එකම තමයි මම තව විදිහකට අඳින්නේ. ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. මහ ලොකු දෙයක් නැහැ. ස්ටාර්ට් එක දැම්මා. ඉන්පුට් කරගත්ත අර විදිහටම normal. ඉන්පුට් මම මෙතන නිකන් R දාන්න. එතකොට මෙතන පේනවනේ ඔයාලට radius කියලා ගත්තා. එතකොට අපිට ඕන නම් කෙලින්ම ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ ළමයි මේ phi කියන එක්කෙනා. හරිද? phi කියන එක්කෙනාව දාන්න හදන්නේ මම. ඒ කියන්නේ මෙයා දැන් වෙනස් වෙන්නේ නැති අගයක්නේ. මම මේ phi කියන එක්කෙනාව මුලින්ම හඳුන්වා දෙනවා. ඉන්පුට් කරගන්නේ නැහැනේ phi වල අගය. phi කියන්නේ වෙනස් වෙන්නේ නැති 22 බෙදීම 7 කියන එක. එතකොට මේක අපි ඉන්පුට් කරගන්නේ නැහැ. ළමයි මේක අපි මේකට දාන එක කරන්නේ. කෙලින්ම දාන්න පුළුවන් අපිට. ඒක දානකොට මෙතන හඳුන්වා දීමක් වෙන්නේ. ඒක නිසා අපිට මේක process එකක් විදිහට තමයි දාන්නේ. හරිද? process එකක් විදිහට දාන්නේ. හරි. හොඳට බලන්නකෝ. phi සමානයි 22 බෙදීම 7 කියලා දාන්න පුළුවන්ද? දාන්න බෑ. බෑ. ඇයි දන්නවද? මේ phi කියලා කියන්නේ ළමයි ග්‍රීක් කොහෙද අකුරක්නේ. වෙන භාෂාවක අකුරක්නේ ඉංග්‍රීසි භාෂාව නෙමෙයිනේ phi කියලා කියන්නේ. phi alpha beta gamma ඔහොම තියෙනවනේ ළමයි අකුරු. එතකොට ළමයි මේ අකුරු වලට කියන්නේ අපි විශේෂ අනුලක්ෂණ කියලා. ඒ කියන්නේ මෙයාලා අර characters වල special characters කරේ තමයි අයිති වෙන්නේ. හරි. ඔයාලා දන්නවනේ Unicode පැත්තෙන් යනකොට තුන්වෙනි පාඩමේදී අපි එහෙම ඉගෙන ගන්නවනේ bits 16ක් ආවට පස්සේනේ අපි මේ Greek
වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන් වුණේ අපේ කීබෝඩ්ස් වලට. එහෙම නැත්නම් අපිට මේ ඩිස්ප්ලේ කරගන්න පුළුවන් වුණේ පරිගණකය ඔස්සේ. ඊට කලින් තිබුණේ නැහැනේ යුනිකෝඩ් වලට කලින්. ඔන්න ඔය විදිහට ළමයි මෙන්න මේ කියන 5 කියන එක නා එහෙම නැත්නම් කිසිම ස්පෙෂල් කැරක්ටර් එකක් අපිට වේරියබල් එකක් සඳහා භාවිතා කරන්න බෑ. වේරියබල් එකක් සඳහා භාවිතා කරන්න බෑ. හොඳට මතක තියාගන්න වේරියබල් එකක් සඳහා මේ වගේ අනුලක්ෂණ භාවිතා කරන්න බෑ. ඒක නිසා ළමයි අපිට මෙතන 5 කියන එක මෙහෙම දෙන්න බෑ. අපිට වෙන අකුරක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. තේරුණාද? අපිට වෙන අකුරක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මම නිකන් දැන්ට F අකුර දාන්නම්. හරිද? එතකොට F අකුරෙන් තමයි මෙතනදී 5 වල අගය නිරූපණය වෙන්නේ. තේරුණාද? ඊළඟට ළමයි දැන් 5ත් හම්බුණානේ Rත් හම්බුණා. එහෙනම් දැන් ගණනය කිරීම තියෙන්නේ. ගණනය කිරීමේදී මොනවද කරන්නේ අපි? ඒරියා එක හොයනවා. මං ඒරියා එක දැන් A කියලා ගන්නම්. ඕනනම් ඒරියා කියලාම ගන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. A සමානයි. දැන් 5 වෙනුවට දාන්නේ මොකද්ද? F. මොකද F කියන එක අපි ප්‍රෝග්‍රෑම් එකේ කලින් හඳුන්වා දුන්නානේ. F දාලා අන්න F R වර්ගයනේ. අන්න එහෙනම් ගුණ කිරීම R ගුණ කිරීම R කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් බලයක් විදිහට නිසා ළමයි අපිට තරු ලකුණු දෙක දාලා දාන්න පුළුවන් බලයේ අගය දෙක. නේ? වර්ගයනේ වර්ගය කියන්නේ දෙකේ දෙවෙනි බලයනේ. මේ R වල දෙවෙනි බලයනේ. එතකොට තරු ලකුණු දෙකෙන් දාන්න ළමයි බලය. හොඳට මතක තියාගන්න. හරි? හරි ඔන්න ඔය විදිහට පුළුවන් ළමයි මේ ගණනය කිරීම කළා වර්ගඵලය හොයන්න. වර්ගඵලය හොයලා ඒ වර්ගඵලය මේ ඒට ආදේශ වෙනවා. මේ වර්ගඵලය ඊට පස්සේ පුළුවන් අපිට ප්‍රතිදානය කරගන්න. අන්න ඩිස්ප්ලේ කරනවා. අහන්න ළමයි අපි ප්‍රතිදානය කරනකොට වචන ගොඩක් කියනවා. ඩිස්ප්ලේ කරනවා කියලා කියන්න පුළුවන් අපිට. අවුට්පුට් කියලා කියන්න පුළුවන්. print කියලා කියන්න පුළුවන්. show කියලා කියන්න පුළුවන්. කැමති වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතනදී දාන්නම් ඩිස්ප්ලේ කියලා. ඩිස්ප්ලේ කරනවා. ඒව ඕනනම් පුළුවන් display area as A කියලා දාන්නත් මම එහෙම දාන්නම් මේකේ display area as A. එතකොට තමයි මට පුළුවන් ද මෙතන මෙහෙම simple එක පාවිච්චි කරන්න. බෑ. ඇයි මේ ගණනය කිරීම කරලා ආදේශ කරන අගය තියෙනවානේ. ඒ අගය ආදේශ කරන්න කැපිටල් A ට. එතකොට ළමයි අපි මෙතන සිම්පල් A පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. මොකද කැපිටල් A කියන විචල්යෙන් තමයි ප්‍රෝග්‍රෑම් එකේ ඉහළදී ඒ ගණනය කිරීම ගබඩා කරේ. එහෙනම් එයාවම තමයි පාවිච්චි කරන්න ඕන. display area as A කියලා දානවා. තේරුණාද? හරි. ඊළඟට දැන් ඉවරයිනේ වැඩේ. වැඩේ ඉවරයි. අන්න එහෙනම් ප්‍රතිදානය කරනවා. end. ප්‍රතිදානය කරලා ඉවර කරනවා. end එක. ඔන්න ඔය විදිහටත් අපිට ඕනනම් ළමයි අඳින්න පුළුවන්. දැන් මෙතන තියරිස් ගොඩක් අපි කතා කරා. වෙනස් වෙන දේවල් ගොඩක් කතා කරා. හරිද? ඒක නිසා මේව ඔක්කොම ඔලුවට දාගන්න මේ වගේ වටිනාකම තේරෙන්න දැන් නෙමෙයි ඉස්සරහට එන ලොකු ප්‍රශ්න සහ මේ දේවල් තේරුම් ගනිද්දී ඔයාලට මාර වැදගත් මෙන්න මේ මම කියපු දේවල්. හරිද? හරි මේ ටික ටක් ගාලා ඇඳගන්න අපි යමු තව ප්‍රශ්නයකට. අද දැන් අපි ඔන්න අමාරු ප්‍රශ්න වලට යනවා. මම ප්‍රශ්නයක් දෙන්නම් ඉක්මනට. ආන ළමයි ගොඩක් ළමයිට ටියුට් එව්වා. හරිද? දවස් කිහිපයක් ඇතුළත ඉතා ඉක්මනින් හම්බ වේවි. දැන්ට ගැටලුවක් නැහැ. ඔයාලට එව්ව ටියුට් තමයි ළමයි networking වල IP address ටියුට් එක එව්වා. Python වල එක theory ටියුට් එකක් එව්වා. ඒකේ ගැලීම් සටහන් සහ Python theory ගොඩක් තියෙනවා අපිට කතා කරන්න. ඒත් එක්කම practice ටියුට් එකක් එව්වා. තව papers දෙකකුත් එව්වා. හරිද? ওই ටික තමයි එව්වේ. මේ ගැටලුවක් නැහැ. ඒකෙත් ප්‍රශ්නක තියෙනවා. දැන්ට මම ප්‍රශ්න මෙහෙම කටින් කියන්නම් ඔයාලා ලියාගෙන ප්‍රශ්න කරන්න ගමු. ටියුට් එක හම්බුනාට පස්සේ ටියුට් එක කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරි. එහෙනම් ළමයි මම මේක මකනවා. මම හිතනවා ලියාගත්ත ඇති කියලා. ලියපුවා ඇත උස්සන්. ලිව්වා. අත උස්සන් බලන්න. මේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ලියන්න ඉක්මනට.
හරි නේද? හ්ම්? හරි. ලියාගන්න ඊළඟ ප්‍රශ්නේ හරි ඉවරයි. ලියාගන්න ඊළඟ ප්‍රශ්නේ මෙහෙම කරමු අපි. දැන් තව එක ප්‍රශ්නයක් මේකෙන් කරමු. ඊට පස්සේ යමු අපි පොඩ්ඩක් ඩිසිෂන් ගන්න පැත්තට ටිකක් අමාරුයි ඒවට. අපි මෙහෙම ප්‍රශ්නයක් ලියමුකෝ ලියන්න. ලියන්න. සංඛ්‍යා දෙකක් ආදානය කළ විට සංඛ්‍යා දෙකක් ආදානය කළ විට එම සංඛ්‍යා දෙකක් ආදානය කළ විට එම සංඛ්‍යා දෙකේ එකතුව හා සාමාන්‍ය අගය ටෝටල් එකයි ඇවරේජ් එක. හරි. එකතුව හා සාමාන්‍ය අගය සොයා ප්‍රතිදානය කරනු ලබන එකතුව හා සාමාන්‍ය අගය සොයා ප්‍රතිදානය කරනු ලබන වැඩසටහනක් සඳහා ගැලීම් සටහනක් නිර්මාණය කරන්න. වැඩසටහනක් සඳහා ගැලීම් සටහනක් නිර්මාණය කරන්න. හරි. හරි. දැන් එතකොට ප්‍රශ්නේ මොකද්ද ළමයි? සංඛ්‍යා දෙකක් ආදානය කරාට පස්සේ ඒ සංඛ්‍යා දෙකේ එකතුව හොයලා ඇවරේජ් එකත් හොයලා ප්‍රතිදානය කරන්න ඕන. ටෝටල් එකයි ඇවරේජ් එකයි දෙකම එකතු කරලා තමයි ප්‍රතිදානය කරන්න ඕන. එතකොට මේ වැඩේ කරන්න ඕන කොහොමද? මේ වැඩේ වෙන්න ඕන මේ සංඛ්‍යා මොකක්ද කියලා නැතුව මේ වැඩ කරන්න බෑනේ, එකතුවක් හොයන්න බෑනේ. එහෙනම් මුලින්ම වෙන්න ඕනේ වැඩේ තමයි ළමයි මේ සංඛ්‍යා දෙක ආදානය කරගන්න එක. මුලින්ම වෙන්න ඕන වැඩේ තමයි මේ සංඛ්‍යා දෙක ආදානය කරගන්න එක. ආදානය කරගෙන ඉවර වෙලා ඊට පස්සේ පුළුවන් මේ දෙක එකතු කරන්න. ඊට පස්සේ පුළුවන් මේක බෙදන ඇවරේජ් එකක් හොයන්න. නේ? අන්න එහෙනම් මුලින්ම කරන්නේ ආදානය කරගන්න එක. ඊට පස්සේ පුළුවන් ගණනය කිරීම කරන්න. ඊට පස්සේ පුළුවන් ප්‍රතිදානය කරන්න. හරි. ඔයාලා මේ මං අඳ ගන්නකොට අඳ ගන්න හොඳේ. හරි. එතකොට කොහොමද මේ වැඩේ වෙන්නේ? මං අදින්නන්නේ. ඔයාලත් නිකන් ඒ කියන්නේ කොළ ටිකක් පැත්තකින් තියාගන්න මට කලින් අඳින්න. හරි. මට කලින් අඳින්න try කරන්න අනිවාර්යෙන්. ඇඳ ගන්න. එතකොට හරි ගියාට පස්සේ මාර සතුටක් තියෙනවනේ. මට මේක ඇඳ ගන්න පුළුවන් වුණානේ කියන දේ. හරි. එතකොට ඔයාව ට්‍රැක් වුණාද කියන දේ, මේ වැඩේට ට්‍රැක් වෙලාද කියන දේ ඔයාට අවබෝධයක් එනවා. හරි. ඒක නිසා කොළ ටිකක් පැත්තකින් තියාගෙන පොතට අමතරව කොළ දිනවනේ ඕන තරම් සාමාන්‍යයෙන් තියෙනවනේ ඉතින්. හරි. කොළ ටිකක් පැත්තකින් තියාගෙන මම ප්‍රශ්න කිව්වට පස්සේ ප්‍රශ්නෙට අදාළ කරන උත්තරේ පොඩ්ඩක් පැන්සලකින් ටට්ටක් ගාලා පොඩ්ඩක් කටුමක් ඉඳලා දාගන්නකෝ. ඔයාලට එතකොට හොඳ කන්ෆිඩන්ස් එකක් එන්න පටන් ගන්නවා. මට මේ වැඩේ පුළුවන් නේ යකෝ මේක කරගන්න පුළුවන් කියන දේ. ඒ කන්ෆිඩන්ස් එක තමයි ඔයාලා ඉස්සරහට අරන් යන්නේ. තේරුණාද? හරි. හරි. බලන්නකෝ එතකොට මෙතන මොකද වෙන්නේ? මුලින්ම ස්ටාර්ට් එක දාන්න ඕන සාමාන්‍ය සරලයි. ස්ටාර්ට් එක දැම්මා. ස්ටාර්ට් එකේ හැඩය මේක මතක ඇති. හරි. ස්ටාර්ට් එක දාලා ඊට පස්සේ මොකද කරන්නේ? දැන් සංඛ්‍යා දෙකක් ආදානය කරගන්න ඕන. ඊට පස්සේ එකතු හොයන්න ඕන වර්ග මේ ඇවරේජ් එක. සාමාන්‍ය එක හොයන්න ඕන ප්‍රතිදානය කරන්න. එහෙනම් මුලින්ම සංඛ්‍යා දෙකක් ආදානය කරගන්න පුළුවන් නේද? ඉන්පුට් කරගන්නවා. සංඛ්‍යා දෙකක්නේ. හරි. එතකොට ළමයි මේ සංඛ්‍යා දෙක අපිට ඕනනම් එකපාරම එක ඉන්පුට් එකකින් ගන්න පුළුවන් කිසිම අවුලක් නැහැ. එහෙම නැත්නම් ඉන්පුට් දෙකක් දාලා වෙන වෙනම ගන්නත් පුළුවන් කිසිම අවුලක් නැහැ. ඒ ගන්න ඉන්පුට් දෙක අපි වේරියබල් දෙකකට දාන එකනේ කරන්නේ. නේ? එහෙනම් අපිට පුළුවන් ළමයි ඉන්පුට් ඕනනම් A, B කියලා දාලා AB ඇසුරෙන් අපිට මේ සංඛ්‍යා දෙක ගබඩා කරලා තියාගෙන ඉන්න. හරිද? AB ඇසුරෙන් මේ සංඛ්‍යා දෙක ගබඩා කරලා තියාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට නිකන් තේරුමක් තියෙන විචල්යක් දාගන්න ඕන නම් මම කිව්වා ඔයාලට විචල්යකට නමක් දානකොට නීති ටිකක් තියෙනවා. ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරන්න ඕන. අංග භාවිතා කරන්න පුළුවන් ඉංග්‍රීසි අක්ෂරයකට පස්සේ වචන කිහිපයක් ඕනනම් භාවිතා කරන්න පුළුවන්. ස්පේස් තියන්න බෑ අන්ඩර්ස්කෝර් දාලා. හරිද?
ඔන්න ඔබ පාවිච්චි කළා මම මේවට විචල්්‍ය වලට නමක් දෙන්නම් මම දෙන්නම් NO1 number 1 number 1 ඊළඟට number 2 අවුලක් නැහැ නේ ඉංග්‍රීසි අක්ෂරකින් පටන් අරන් තියෙන්නේ මේ දෙකක් තියෙන්නේ හොඳේ මේ වෙන වෙනම දෙකක් ඉංග්‍රීසි අක්ෂරයකින් පටන් අරන් තියෙන්නේ අංකයක් ඕනනම් පාවිච්චි කරන්න පුළුවන් ඉංග්‍රීසි අක්ෂරයකට පසුව අවුලක් නැහැ වචන කිහිපයක් හිස්තැන් මුකුත් නැහැ අවුලක් නැහැ ස්පෙෂල් කැරක්ටර්ස් උත් නැහැ හරිද අන්න එහෙනම් මේ වචන දෙක නැත්නම් මේ නම් දෙක අපිට මේ වේරියබල්ස් වලට ගන්න පුළුවන් තේරුණාද එහෙනම් ළමයි අන්න අපිට පුළුවන් මෙතන input number 1, number 2 කියලා ගන්න එහෙම නැත්නම් අපිට input දෙකක් විදියට වෙන වෙනම ගන්නත් පුළුවන් නම් input number 1 as NO1 ඊළඟට input number 2 as NO2 අන්න විදියට ගන්නත් පුළුවන් එම කිසිම අවුලක් නැහැ එක එක විදියට ගන්න පුළුවන් කොහොම ගත්තත් එකයි මම දැන් ටක් ගාලා ඉතින් අපිට පොඩි ළමයි නෙවෙයිනේ number 1, number 2 කියලා ගන්නම් එතකොට මේ ගන්න වචනම තමයි ඉදිරියේදී මේ අංක රෙෆර් කරන්න ඕන තැන් වලට පාවිච්චි කරන්න ඕන තේරෙනවද අන්න input number 1, input number 2 කියලා ගත්තා හරිද ඊට පස්සේ ළමයි දැන් ඔන්න number 1, number 2 කියලා මම ආදානය කරානේ දැන් අවශ්‍ය වෙන්නේ මේකේ එකතුවයි ඇවරේජ් එකයි හොයන එකනේ එහෙනම් ඊළඟට process එකක් දාන්න වෙනවා එකතුව සෙවීම සඳහා සාමාන්‍යයෙන් එක process කොටුවක් ඇතුලේ process ඔක්කොම දාන්න යන්නේ නැහැ එක process එකයි දාන්නේ ඊළඟ process එක දාන්නේ තව අනිවාර්යෙන් කොටුවක් දාන්න එක කොටුවක් ඇතුලේ process දෙක තුන දාන්න යන්න එපා තේරුණාද මුලින්ම හොයන්න ඕනේ මොකද්ද ළමයි එකතුවනේ එහෙනම් මම total කියන variable එක පාවිච්චි කරන්න අපිට t අකුර වුණත් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ total එක හොයන්නේ NO1 වල තියෙන අගයයි NO2 වල එහෙම නැත්නම් number 2 කියන විචල්ලේ තියෙන අගයයි එකතු කරලා මොකද මේ අගයන් දෙක ආදානය කිරීමක් නේ කරේ හරි NO1 වල අගයයි NO2 වල අගයයි එකතු කරාට පස්සේ යන්න අපිට total කියන variable එක හම්බ වෙනවා හරිද දැන් ඔන්න total එක හම්බුණා දැන් average එක හොයන්න ඕන අන්න average එකත් හොයන්න පුළුවන් අපිට එහෙනම් තව process එකක් දාලා average එකට මම දෙන්නම් AVG කියලා AVG කියන අකුරු තුන මේ තියෙන්නේ හරිද වෙන මොකුත් නෙමෙයි ඕනනම් ඉතින් අපිට average කියලා මෙහෙම දාන්නත් පුළුවන් හරි average කියලා ඔහොම දාන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ හරි මම දාලා තින්නේ AVG average සමානයි average හොයන්න කොහොමද සාමාන්‍යයක් ඔයාලගේ ඉස්කෝලේ ඔය චූටි කාලේ O level කාලේ එහෙම සාමාන්‍ය ගෙහුවේ කොහොමද average එක average එක ගෙහුවේ විෂයන් 9 එකතුව හොයලා ඒක 9න් බෙදලානේ අන්න ඒ වගේ තමයි ඕනම සංඛ්‍යාවල සාමාන්‍ය ගෙවන්නේ ඒක එකතුව ඒ අදාළ සංඛ්‍යා ප්‍රමාණයෙන් බෙදුවාමනේ එහෙනම් දැන් ළමයි අපි මේ average එක හොඳට ඔලුවට ගන්න හරි average එක හොයන්න කලින්නේ total එක හෙව්වේ ඒක නිසා දැන් මේ මොහොත වෙනකොට මේ පොයින්ට් එක වෙනකොට හොඳට මතක තියාගන්න හරි මේ පොයින්ට් එක එනකොට ළමයි දැන් මේක මෙහෙම ස්ටෙප් බයි ස්ටෙප් එන්නේ මෙතන මේ පොයින්ට් එක වෙනකොට ළමයි total කියලා variable එකක් හැදිලා ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඒ total කියන එකට මේ දෙක එකතු ආදේශ වෙලා total කියලා එකක් තියෙනවා ඒක නිසා ළමයි අපිට මේ ගණනය කිරීමට ඕන නම් මේ total කියන variable එක පාවිච්චි කරන්න පුළුවන් මේ ස්ටෙප් එකට එනකොට total කියලා variable එකක් නිර්මාණය වෙලා මෙතනදී මෙතනට එනකොට ඒක නිසා අපිට මෙයා මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. හැදිලා නැති මොකක් හරි එකක් තිබ්බොත් අපිට ඒක එහෙම පාවිච්චි කරන්න බෑ. උදාහරණයක් හිතන්න දැන් මෙතන නෑනේ max කියලා එකක්. අපිට පුළුවන් ද මෙහෙම max කියලා දාන්න? max කියලා දාන්න බෑ. මොකද එහෙම විචල්යක් මේකේ නෑ. හදලා නෑ මීට කලින්. හැබැයි මේ process එකට කලින් max සමානයි මොකක් හරි එකක් දාලා තිබ්බනම් අන්න ඒක පාවිච්චි කරන්න පුළුවන් ගණනය කිරීම සඳහා. හොඳට මතක තියාගන්න යම් කිසි ගණනය කිරීමක ගණනය කිරීමක් සඳහා පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ සමාන ලකුණෙන් දකුණු පැත්තට අපි යම් කිසි විචල්යක් භාවිතා කරනවා නම් අපි අනිවාර්යෙන් එයාව ඩිෆයින් කරලා තියෙන්න ඕනේ ඊට කලින් ස්ටෙප් එකකදී හරි තේරුණාද ඒක නිසා ළමයි total කියලා variable එකක් දැන් තියෙනවා අපිට පුළුවන් total පාවිච්චි කරන්න අපිට පුළුවන් average එකක් හොයන්න සාමාන්‍යයෙන් total එක දැන් මෙතන numbers දෙකයි තියෙන්නේ දෙකෙන් බෙදලා බෙදීම පාවිච්චි කරන පැලේරේ හරි දෙකෙන් බෙදලා අපිට පුළුවන් total එක හොයන්න තේරුණාද දුස්ස තේරුණා දුස්ස
ඔය රයිස් හෑන්ඩ් කියන බටන් එක හරි ළඟයි නේද? ඉක්මනට අත උස්සන්න. හරි නියමයි. හරි ඔය තින්නේ. නියමයි. ඔන්න ඔහොම පුළුවන් ළමයි අපිට ටෝටල් එක හොයන්න. දැන් ඉතින් අපිට අවශ්‍ය කරන දේවල් හොයලා නැති නම් අපිට පුළුවන් මේක ප්‍රදානය කරන්න. අන්න ප්‍රදානය කරගන්න පුළුවන්. ඊට පස්සේ කරන් තින්නේ ඩිස්ප්ලේ කරනවා. ඩිස්ප්ලේ ටෝටල් එකයි ඔන්න කමාවක් දාලා අනිත් විචල්ල ඇවරේජ් එක AVG කියලාමනේ ගත්තේ. AVG විතරම තමයි පාවිච්චි කරන්න ඕන. හරිද? අපිට අන්න ඩිස්ප්ලේ කරගන්න පුළුවන්. සෝරි මේක ප්‍රොසෙස් එකක් නෙමෙයි. අවුට්පුට් එකක් නිසා සමාන්තර රාශියක් එනවා. හරිද? කමාවක් දාන්න ඕන. එතකොට ළමයා හොඳට බලන්න මම ඇවරේජ් කියන එකට මෙතනට පාවිච්චි කරේ කැපිටල් A සිම්පල් V සිම්පල් G නේ. ඒක නිසා මම මෙතනටත් කැපිටල් A කැපිටල් මේ සිම්පල් V සිම්පල් G පාවිච්චි කරන්න ඕන. අපිට පුළුවන් ද මෙහෙම දාන්න? බෑ. එතකොට මේක නෙමෙයිනේ අදහස් කරන්නේ. හරි. එතකොට මේ හොයපු එක නෙමෙයි ප්‍රදාන වෙන්නේ. එතකොට ප්‍රදාන කරන්න එහෙම එකක් නැහැ. අන්න not define එකක් එනවා. හරි. හරි. not define එකක් එනවා. ඒක නිසා මේ හොඳට අවබෝධයෙන් වැඩේ කරන්න. ඔය විදිහට පුළුවන් අපිට ඇවරේජ් එක හොයලා ප්‍රදානය කරන්න. අවසානයේ දැන් අපේ වැඩේ ඉවරයි. වැඩේ ඉවර නිසා අපිට පුළුවන් ප්‍රෝග්‍රෑම් එක end කරලා දාන්න. end කරලා දාන්න පුළුවන්. හරි. වැඩේ සුපිරියට තේරුණා. හරි. හොඳයි. දැන් එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඔන්න ඔය විදිහට තමයි ළමයි මේ thinking pattern එක හැදෙන්න ඕන. තව ගොඩක් දේවල් තියෙනවා අපිට decision ගන්න තියෙනවා, loops තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. අර basic එක ඔන්න හරි. හරි. basic එක ඔන්න හරි. ඔයාලට ටියුට් වල තියෙනවා ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරිද? ඒ ටියුට් එකේ තියෙන ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරනවා සේරම. ඒ ටික කරලෙද්දි අනිවාර්යෙන් ඔයාලගේ ඔළුව මාර විදිහට හැදෙනවා. සුපිරියයි ඉතින්. කතා කරන දෙයක් නැහැ. කරලා තියෙන ළමයි හොඳටම දන්නවා වැඩි. හරිද? ඔයාලට කලින් බැච් 3ක් විතර මම ඉගෙනනවනේ. ඒතකොට ඒ ළමයි කරලා තියෙනවා. මේ එයාලා දන්න වැඩේ රහ දන්නවා. හරිද? ගොඩක් ළමයි දන්නවා ඉතින්. හරි. ඕක තමයි කතාව. දැන් අපි ඔන්න එහෙනම් මේ ප්‍රශ්නේ ඉවරයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඕක තමයි කතාව. හරි. ඔයාලට මොනවා හරි අහගන්න තියෙනවද තව? නැහැනේ. අපි යමු එහෙනම් ඊළඟ ස්ටෙප් එකට. හරිද? ඔන්න ඊළඟ ස්ටෙප් එක. දැන් අපි මේ කතා කරන්නේ කීවෙනි ප්‍රශ්නේද? 4 වෙනි ප්‍රශ්නේද? 4නේ. හරි. ප්‍රශ්න අංක හරියට දාගෙන ඊළඟ ප්‍රශ්නට යමු. ලියන්න ප්‍රශ්නයක් ලියන්න ප්‍රශ්නයක් ලියන්න ප්‍රශ්නයක් ලියන්න සංඛ්‍යා දෙකක් ආදානය කළ විට සංඛ්‍යා දෙකක් ආදානය කළ විට එම සංඛ්‍යා දෙක අතරින් සංඛ්‍යා දෙකක් ආදානය කළ විට එම සංඛ්‍යා දෙක අතරින් විශාලම අගය සොයා එම සංඛ්‍යා දෙක අතරින් විශාලම අගය සොයා එම සංඛ්‍යා දෙක අතරින් විශාලම අගය සොයා ප්‍රතිදානය කරනු ලබන වැඩසටහනකට අදාළ ගැලීම් සටහන නිර්මාණය කරන්න ප්‍රතිදානය කරනු ලබන වැඩසටහනකට අදාළ ගැලීම් සටහන නිර්මාණය කරන්න ගැලීම් සටහන නිර්මාණය කරන්න හරි නේද? හරි. පොඩ්ඩක් හිතන්නකෝ. මෙතන ටිකක් දේවල් තියෙනවා ඔයාලට උගන්වන්න. පොඩ්ඩක් හිතන්න පොඩ්ඩක් try කරන්න මම විනාඩි දෙකක් දෙන්නම් ඉතා ඉක්මනින් පොඩි කටසටහනක් ගන්න try එකක් දෙන්න. එතකොට මෙතනදී අර decision කියන දේවල් එනවා. හරිද? අපිට තීරණ ගන්න වෙනවා. හරිද? yes no පැති වලට එනවා. සංසන්දනාත්මක කාරක එනවා. සංසන්දනාත්මක කාරක කියලා කියන්නේ මෙන්න මේ දේවල් විශාලද බලන්න වෙනවා. කුඩාද බලන්න වෙනවා. ඔය කැමති එකක්. විශාල හෝ සමානද? කුඩා හෝ සමානද? හරි ඔය වගේ ඒවා. හරි. ඕවා පාවිච්චි කරලා පොඩ්ඩක් විනාඩි දෙකක් දෙන්නම්. ඉතා ඉක්මනින් අඳින්න බලන්න මේ ගැලීම් සටහන කොහොමද එන්නේ කියලා.
සර් ඇහෙන්නේ නැහැ කියන ඒවා මොකුත්. දැන් ඇහෙනවද? හරි අපරාධේ. සෑහෙන ලොකු දේවල් ටිකක් කිව්වා. අපරාධේ. හරි. සර් හරි තනියම කමන්නේ. කියවලා. ඈ? හරි තනියම කමන්නේ. කියවලානේ. හරියෝ කියවලා නේද? කියන්න බෑ බං මයික් එක ඔෆ් කරලා කියලා. හරි. මයික් එක ඔෆ් කරලා තිබිල්ද? හරි. අහන්න. අහන්න. දැන් මෙතන කිව්වේ හරිද? දැන් අපු පොඩකට අහන්න මම කිව්වේ දැන් සංසන්දනය මෙමය. දැන් මෙතන ප්‍රශ්න කියන්නේ සංඛ්‍යා දෙකක් දුන්නට පස්සේ ඔය දෙකෙන් ලොකුම එක්කිනාව හොයලා ප්‍රතිදානය කරන්න කියන දේනේ. හරිද? එතකොට මෙතනදී අපි නිකන් උදාහරණයක් විදිහට ගමු. මෙන්න මේ ගම් එකයි මෙන්න මේ පෑනයි ඔයාට දෙනවා. මේ පෑන මුලින්ම මොකද කරන්නේ? මුලින්ම දෙන එක කරන්නේ. ඒ කියන්නේ ඉන්පුට් කරන එක. එතකොට ඔන්න ෆස්ට් ස්ටෙප් එක ඉන්පුට් කිරීම. මේ දෙක ඉන්පුට් කරන එක. හරි. මේ දෙක ඉන්පුට් කරාට පස්සේ මොකද කරන්නේ? මේ දෙක දැන් ඔයාට දුන්නට පස්සේ ඔයා කරන්නේ මෙහෙම තියලා බලනවා මේ දෙන්නගෙන් කවුද උස කියලා. ඔයාට නම් බැලූ බැල්මට මේකේ මෙයා උසයි කියන එක තේරෙනවා. ඒ කොහොමද ඒක උනේ? ඔයාගේ ඇස් දෙකෙන් මේ දර්ශනය ඉන්පුට් කරලා මොලෙන් ක්ෂණිකව මේක සකස් වෙලා ඔයාට තීරණයක් ලබා දෙනවා මෙන්න මේක උසට පේනවා. ඒ හින්දා මෙයා තමයි උස කියලා. එතකොට ළමයි මේ දෙක කොහොමද කරේ? මේ දෙක මෙහෙම එකට තියලා සංසන්දනය කරලා නේද? සංසන්දනය. හරි අන්න ඒ වචනේ මතක තියාගන්න. සංසන්දනය කළා නේද? මෙයා උසයි කියන එක තීරණය කරේ. එතකොට මෙතන ඩිෆරන්ස් එක ගොඩක් වැඩි හින්දා අපිට මොලෙන් බැලූ බැල්මට මෙයා තමයි උස කියලා බලලා ටක් ගාලා තීරණය කරනවා. හැබැයි මෙන්න මේ වගේ දෙකක් දුන්නොත් බලන්න හරි මෙන්න මේ වගේ දෙකක් දෙනවා දැන්. එතකොට සාමාන්‍ය එක ළඟින් යන දෙකක්. එතකොට මොලේට බෑ. හරිද? මොලේට බෑ එකපාර තීරණය කරන්න කවුද උස කියලා. නේ? අන්න මොකද වෙන්නේ? මොකක් හරි මිම්මක් පාවිච්චි කරලා මේක මනින්න වෙනවා. මේ එකට තියලා හරියටම මනින්න වෙනවා. හරියටම මැන්නට පස්සේ මැනලා මේ දෙක එකිනෙක සංසන්දනය කරාට පස්සේ මෙයාලගේ අගය සංසන්දනය කරාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ කවුද උස කියන එක තීරණය කරන්න. දැන් තේරෙනවද මං කියන එක? එතකොට මොකද වෙන්නේ ළමයි? මේ දෙන්නව මොකක් හරි මිනුම් මේකකයක් පාවිච්චි කරලා මනිනවා. මැනලා බලන්න සාමාන්‍යයෙන් මෙන්න මේ දෙන්නගෙන් මේ මෙන්න මෙයා පොඩ්ඩක් උසයි වගේ මෙයාගේ අගය වැඩි අනිවාර්යෙන් එහෙනම් අන්න අගය වැඩි එක වැඩි කියලා එහෙම නැත්නම් විශාලයි කියලා තීරණය කරලා ඒක ප්‍රදානය කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ළමයි දැන් මොලේට නම් මේක දැකපු ගමන් ක්ෂණිකව මේක තීරණයක් ගන්න පුළුවන්. හැබැයි ප්‍රෝග්‍රෑම් එකකට එහෙම බෑ ළමයි. අපි සම්පූර්ණ උපදෙස් ටික දෙන්න ඕනේ එයා ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද කියලා. එතකොට අපි කියන්න ඕනේ එයාට මේ දෙකේ අගය දෙක ගන්න. ඊට පස්සේ අගයන් දෙක කම්පෙයාර් කරලා බලන්න. විශාලම එක්කිනාගේ තියෙන අගය තමයි විශාල වෙන්නේ. ඒක තමයි ප්‍රතිදානය කරන්න කියන්නේ. අන්න එහෙනම් අපි ඒක ප්‍රතිදානය කරන්න කියලා කියන්න ඕන. ඒ උපදෙස් ටික ඔක්කොම දෙන්න ඕන. ඒ උපදෙස්ට අනුව තමයි එයා ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව එයා හිතලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තේරුණාද? ඒකනේ ප්‍රෝග්‍රෑම් එකකුයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකක් අතරයි වෙනස තියෙන්නේ. හරිද? එතකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන එහෙම නැත්නම් AI ගැන කතා කරද්දි සෑහෙන පරාසයකට යනවා. එතකොට large language models ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒක නිසා මේ ඒක අපි වැඩි මේ වෙලාව කතා නොකරමු. ටිකක් ගැඹුරු මාතෘකාවක්. හරිද? එතනදී එතකොට අර ප්‍රෝග්‍රෑම් එකක් නැත්නම් කම්පියුටර් එකක් සහ AI එකක් වෙනස් වෙන්නේ ඔය දේ. කම්පියුටර් එකකට බෑ හිතන්න. ඒ කියන්නේ මේක දැකපු ගමන් එයාට හිතන්න බෑ. මෙයා පොඩිනේ මෙයා තමයි පොඩි කියලා එහෙම හිතන්න බෑ. අපි යාට උපදෙස් ටික දීලා තියෙන්න ඕන. මේ දෙකේ අගය මනින්න මේ අගය මෙයාට වඩා වැඩිද කියලා කම්පෙයාර් කරන්න. කම්පෙයාර් කරාට පස්සේ මෙයා වැඩි නම් මෙයා තමයි වැඩි කියලා ප්‍රතිදානය කරන්න කියන ඒ උපදෙස් සියල්ලම අපි යාට දීලා තියෙන්න ඕන. ඊට අමතරව යාට හිතලා කරන්න බෑ. එයාට අපි දෙයක් කිව්වට පස්සේ යාට ඒක හිතලා කරන්න බෑ. අර උපදේශ ටික එයා ක්‍රියාත්මක කරන එක විතරයි කරන්නේ. උපදේශ ටික දීලා තියෙනවා. උපදේශ වලට තමයි ප්‍රෝග්‍රෑම්ස් කියලා කියන්නේ. හරි. එහෙනම් ළමයි මෙතනදි මොකද්ද වෙන්නේ? මෙතනදි වෙන්නේ මෙන්න මේ උපදේශ අපේම. එහෙනම් මෙතන වෙන්නේ මොකක්ද? කම්පෙයාර් කිරීමක්. කම්පෙයාර් කළා ඩිසිෂන් එකක් ගන්නවා. කවුද උස එහෙම නැත්නම් එයා දාලා ගන්න ඩිසිෂන් එක ගන්නවා. තේරුණාද? කම්පෙයාර් කිරීමක් වෙන්නේ.
කම්පයා කරන්න නම් හරිද? කම්පයා කරන්න නම් සංසන්දනය කරන්න නම් සංසන්දනාත්මක කාරක එහෙම නැත්නම් කම්පයා කිරීම සඳහා පාවිච්චි කරන ඔපරේටර්ස් තියෙන්නේ. මෙහෙයුම් අන්න ඒවා පාවිච්චි කරන්න ඕන. එතකොට සංසන්දනාත්මක කාරක තමයි ළමයි විශාලද කුඩාද මේවා දන්නවන්නේ. විශාල හෝ සමානයිද අහන්නකෝ. දැන් මෙතන කතාවක් තියෙනවා. අපිට ගැලීම් සටහන් වල අවශ්‍ය නම් විශාල හෝ සමානද කියන එක මෙන්න මෙහිම පාවිච්චි කරන්න පුළුවන්. ගැලීම් සටහන් වලදී ඔගේ ගැටලුවක් එන්නේ නැහැ. විශාල හෝ සමානද කියන එක ඕම් පාවිච්චි කරන්න පුළුවන්. ගැලීම් සටහන් වල ගැටලුවක් එන්නේ නැහැ. හැබැයි ළමයි ඔයාලා කල්පනා කරලා බලන්න මේ වගේ කැරක්ටර් එකක් කීබෝඩ් එකේ තියෙනවද? නැහැ. එතකොට මේ කැරක්ටර් එක කවදාවත් ටයිප් කරගන්නත් පුළුවන්ද? බෑ. අපිට ප්‍රෝග්‍රෑම්ස් වලදී ප්‍රෝග්‍රෑම්ස් නිර්මාණය කරනකොට අපිට මේක මෙහෙම පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ මෙහෙම පාවිච්චි කරන්න බෑ. අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විශාල ලකුණයි සමාන ලකුණයි. තේරුණාද? ඒක නිසා ඔයාලා දැම්ම තියා මේකට හුරු වෙන්න. විශාල හෝ සමානද බලන්නේ මෙන්න මෙහෙම. තේරුණාද? හරි. තව දෙයක් මේ ලකුණ තියෙනවනේ. මේ ලකුණෙන් දෙපැත්තක් තියෙනවා. මේ දෙපැත්තේ දාන දෙක ස්ටෑන්ඩඩ් එකක් තියාගන්න හිතන විදියට දාන්න එපා. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා මෙතනට 5 දාලා මෙතනට x දැම්ම කියලා. ඔයා හිතන්න එපා මෙතන බලන්නේ 5ට වඩා x කුඩායිද කියන එක කියලා. ඒක නෙමෙයි මෙතන බලන්නේ. ඒක නෙමෙයි මෙතන බලන්නේ. හරි. මෙතන බලන්නේ x ට වඩා 5 ලොකුයිද කියන එක. හරිද? මේ කට ඇරලා තියෙන පැත්ත ගැන හිතන්න වෙනවා. හරිද? ඒ කියන්නේ විශාලද කියන එක බලනවා නම් අනිවාර්යෙන්ම අපිට මෙයා පාවිච්චි කරන්න ඕන. මෙයා පාවිච්චි කළා එහෙම එකක් හොයන්න බෑ. තේරෙන? තර්ක කළා හොයන්න පුළුවන් වෙයි. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක දැම්මොතින් අනිවාර්යෙන් ප්‍රෝග්‍රෑම්ස් වල හොයන්න බැරි එරර්ස් එනවා. තේරෙනවද? එහෙම දැම්මොතින් ඔයාලට හිතන විදියට හොයාගන්න බැරි එරර් එකක් එනවා. තේරුණාද? ඒක නිසා ළමයි අනිවාර්යෙන් ස්ටෑන්ඩඩ් එකක් තියන්න. මේ තියෙන්නේ විශාලද කියලා බලන එක greater than එක, මේ තින්නේ lower than එක. ඊට පස්සේ greater than or equal එහෙම නැත්නම් සමානෝ මේ විශාල හෝ සමානද කියන එක. ඊළඟට මේ තියෙන්නේ කුඩා හෝ සමානද කියන එක අනිවාර්යෙන් එහෙනම් මතක තියාගන්න. ලකුණෙන් මේ පැත්තට දාන්නේ කම්පෙයා කරන්න අවශ්‍ය කරන අගය. හරිද? ඊට පස්සේ කම්පෙයා වෙන අගය තමයි අපි දාන්නේ මෙතනට. ඒ කියන්නේ අපි හිතමු අපි x කියලා එකක් තියෙනවා කියලා අපිට බලන්න ඕන මේ x කියන එක නා 5ට වඩා විශාලයිද කියලා. අපි අනිවාර්යෙන් දාන්න ඕන මේ x ව මෙන්න මේ විශාලද කියන ලකුණ පාවිච්චි කරද්දී මෙන්න මේ පැත්තෙන් දාන්න යන්න එපා. තේරුණාද? එතකොට කම්පෙයා කරන්නේ මොන අගයට සාපේක්ෂවද කියන අගය දාන්නේ මේක. කම්පෙයා වෙන එක දාන්නේ මෙතන. මතක තියාගන්න. හරි. තේරෙනවද මං කියන එක? සනුත් මේන් chat එකට දාන්න. මේන් chat එකට දාන්න. මට බලන්න විදිහක් නැහැ මේ වෙලාවේ. හරි. හරි. ඔක තමයි කතාව. එතකොට සංසන්දනාත්මක කාරක පාවිච්චි වෙනවා. නෝට් එකේ පැත්තකින් චූටියට පැත්තකින් සංසන්දනාත්මක කාරක නැත්නම් කම්පැරිසන් ඔපරේටර්ස් කියලා චූටි මාතෘකාවක් දාගෙන මේ ඔපරේටර්ස් ටික ලියාගමු. පැත්තකින් දාගමු. වෙනානේ. comparison operators. හරි. comparison operators ගත්තාම ළමයි මුලින්ම විශාලද greater than තියෙනවා. විශාලද කියලා බලනවා. හරිද? ඊළඟට කුඩාද කියන එක බලනවා. හරි. මම වචන ටිකක් ලියන්නම් නේ. විශාලද බලන්නේ මෙන්න මේ ලකුණේ. හැම නිතර මතක තියාගන්න. less than. කුඩාද බලන්නේ මෙන්න මේ ලකුණේ. හරිද? ඊළඟට විශාල හෝ සමානයිද බලන්නේ. greater than or equal. විශාල හෝ සමානද බලන්නේ මෙන්න මේ ලකුණෙන්. හරිද?
මේක ඕනනම් අර මේ ලකුණ පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. හැබැයි ප්‍රෝග්‍රෑමින් වලදී පාවිච්චි කරන්න බෑ. හරි. ඒ නිසා මේකට හුරු වෙන්න greater than or equal ඊළඟට less than or equal කුඩා හෝ සමානද ඊළඟට සමානද equalද සමානද කියලා බලන්නේ සමාන ලකුණු දෙකෙන්. මේක හොඳට මතක තියාගන්න. හරි. සමානද යම් අගයක් තව අගයකට සමානයිද කියලා බලන්නේ සමාන ලකුණු දෙකෙන්. හොඳට මතක තියාගන්න. ඊළඟට not equal අසමානද අසමානද බලන්නේ මෙන්න මේ. හොඳට මතක තියාගන්න. මෙන්න මේක. not equal බලන්න මේකේ. හරිද? සමහර තැන්වල මෙහෙම සමාන ලකුණු දාලා මෙහෙම කපන එකක් තියෙයි. හැබැයි මෙහෙම කැරක්ටර් එකක් නැහැනේ. මෙහෙම කැරක්ටර් එකක් නැහැ. ඒක නිසා මේක පාවිච්චි කරන්න යන්න එපා. හරි? not equal අසමානද? ඒ කියන්නේ යම් අගයක් දෙල තව අගයකට එයා සමාන නැද්ද කියන එක බලන්න මෙන්න මේකෙන්. මෙන්න මේ පොයින්ට්ස් වලින් තමයි ළමයි ඉතින් මේවා අමාරු වෙන්නේ. හරිද? එහෙම අහලක දෙයක් නැහැ. පොඩි දේවල් ටිකක් තියෙන්නේ. හරිද? comparison operators හරි ඊළඟට අපි යමු එහෙනම් ඊළඟ කොටසට. ඒ කියන්නේ මේකට දාලාගෙන ඇල්ගොරිතම් එක හදන්නේ කොහොමද කියන එක. හරිද? අහන්නකෝ. අපි කොහොමද විශාලද කියන ඇල්ගොරිතම් එක හදන්නේ? එහෙම නැත්නම් කොහොමද සංඛ්‍යා දෙයක් දීලා එකෙන් විශාලම එක්කෙනා හොයන්නේ? හරි බලන්නකෝ. මුලින්ම කරන්නේ සංඛ්‍යා දෙක ආදානය කරන එකනේ. ඒක දැන් මම කියලා දෙන්න යන්න ඕනේ නැහැ. දැන් මේ වෙනකොට ඒ දේවල් මම කියලා දීලානේ තියෙන සම්පූර්ණයෙන්. මුලින්ම සංඛ්‍යා දෙක ආදානය කරගන්න. හරි. එතකොට ළමයි ඔන්න ඔකයි කතාව. දැන් කියලා දුන්නේව නැවත වතාවක් නැවත නැවත දිගින් දිගටම විස්තරාත්මකව කියලා දෙන්න යන්නේ නැහැ. හරි. එතකොට අපිට ස්පීඩ් වැඩි කරන්න පුළුවන්. එතකොට අර කරන වෙලාවේදී වැඩි අල්ල ගන්න. හරි. හරි. කොහොමද එනා මුලින්ම ආදානය කරගන්න ඕන? සරලයි. ස්ටාර්ට් එක දැම්මා. ස්ටාර්ට් ඊට පස්සේ ඉන්පුට් කරගන්නවා. ඉන්පුට් නම්බර්ස් දෙකක්නේ. මම number 1, number 2 කියලා ගන්නම්. ඉන්පුට් එකක් නිසා සමාන්තර ආශ්‍රයක්. හරි. ඉන්පුට් කරගෙන ඔන්න දැන් තමයි කතාව. හරි. අහන්න දැන් මෙතනදී මේ දෙන්නගෙන් විශාලම එක්කිනානේ හොයන්න ඕන. විශාලම එක්කිනා හොයලා යව ප්‍රදානය කරන්න. එතකොට ළමයි විශාලම එක්කිනාව හොයන්න නම් මේ දෙන්න කම්පෙයාර් කරන්න ඕනනේ. එහෙනම් කම්පෙයාර් කරන්න නම් අපි මෙන්න මේ වගේ මොකක් හරි ඔපරේටර් එකක් පාවිච්චි කරන්න. කම්පෙයාර් කරලා ගන්නේ ඩිසිෂන් එකක් නේද? ඒ කියන්නේ මේ දෙන්නගෙන් මෙයා තමයි. හරි අපි හිතමු නිකන් ඔන්න ඔන්න ඔන්න. අපි හිතමු හරිද? හරි හිතට වැදුණු ගෑල් ළමයි දෙන්නෙක් ඉන්නවා. හරි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නව තියලා ඔයා කම්පෙයාර් කරලා බලනවා. හරිද? කම්පෙයාර් කරලා බලනවා කියලා හිතන්න. ඔව්නේ හරි. අපි කමන්න රෙකෝඩින් එක දානවානේ. ඇටලොක් වෙන්නේ නැහැ. හරි. හරි. අහන්නකෝ දැන් අපි හිතමු ගෑන් ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා. ඔයා කැමති ගෑන් ළමයි දෙන්නෙක් ඉන්නවා. හරිද? එතකොට මේ දෙන්නගෙන් ඔයාට එක්කෙනෙක් තෝරගන්න වෙනවා. හරිද? එක්කෙනෙක් තෝරගන්න වෙනකොට ඔයා මේ දෙන්නව කම්පෙයාර් කරනවාද නැද්ද? අනිවාර්යෙන් කම්පෙයාර් කරනවා. කම්පෙයාර් කරලා බලනවා මේ දෙන්නගෙන් කාවද හොඳම කියලා. එතකොට එතන ගන්න ළමයි ඩිසිෂන් එකක් නේ ගන්නෙ. ඩිසිෂන් එකක් ගන්නෙ. ඩිසිෂන් එකක් ගන්න නම් ඔප්ෂන් දෙකක්වත් තියෙන්න ඕන. දෙකකින් එකක් තමයි තෝරගන්නේ. ඔප්ෂන් 3-4ක් තියෙන්න පුළුවන්. හරිද? ඒ කොහොම හරි එකයි තෝරගන්නේ. හරිද? එතකොට
මෙතනදී ඔයා ඒ තියෙන කොම්පෝනන්ට් දෙකේ එහෙම නැත්නම් ඒ තියෙන විචල්ය හරි ඒ අදාළ කරන අපි තුමු ගෑන් ළමයි දෙන්නයි කියලා ගෑන් ළමයි දෙන්නගේ දේවල් කම්පෙයාර් කරනවනේ මොනවද කම්පෙයාර් කරන්නේ සාමාන්‍යයෙන් අපි බලනවා ගෑන් ළමයා ලස්සනයිද හරිද ඊළඟට ඉගෙන ගන්නවද කියලා බලනවා පොඩ්ඩක් අහිංසකයිද කියලා බලනවා කටවාචාලයිද කියලා බලනවා හරිද ඔය වගේ දේවල් බලලා හොඳයිද ගතිගුණ හොඳයිද කැරක්ටර් එක හොඳයිද ඔය වගේ ගොඩක් දේවල් බලලා ඒ දෙන්නව දෙපැත්තට දාලා කම්පෙයාර් කරනවානේ මෙයා අහිංසකයි මෙයා නපුරුයි නේ මෙයත් අහිංසකයි මෙයත් අහිංසක වෙන්න පුළුවන් හරිද අන්න ඒ වගේ කම්පෙයාර් කරලා බලලා හරිද ඊළඟට ඔයන්න තීරණයකට එනවනේ කවද තෝරගන්න කියලා මෙයා තමයි හොඳ කියලා නේ අන්නේ විදිහට ළමයි ඩිසිෂන් එකක් ගන්නකොටත් යදාල කරන ක්‍රයිටීරියා එක අනුව ඒ කියන්නේ අපි විශාලම එක නම් හොයන්නේ අපි බලන්නේ විශාලද කියලා. හරි. කුඩාම එක නම් හොයන්නේ අපි බලන්නේ කුඩාද කියලා. හරි. අන්න ඒ විදිහට ක්‍රයිටීරියා ඒ කියන්නේ අදාළ නිර්ණායකට අනුව ඒක තෝරන එකන කරන්නේ. එතකොට ළමයි හොඳට මතක තියාගන්න තේරීමක් ආවතින් මෙන්න මේ වගේ ඩිසිෂන් එකක් ගන්න තැනක් ආවතින් අනිවාර්යෙන් අපි ප්‍රෝග්‍රෑම්ස් වලදී එහෙම නැත්නම් මේ අදාළ කරන ඇල්ගොරිතම් එකකදී අපි පාවිච්චි කරන්නේ අන්න අර ඩිසිෂන් කියන සිම්බල් එක මතක ඇතිනේ සංකේතය අර මේ මොකක්ද මෙන්න මෙහෙම එකක් තිබුණේ ඉරිවත් කෑල්ල වගේ එක මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන් ළමයි අපිට ඩිසිෂන් එකක් ගන්න. එතකොට ළමයි මේ ඩිසිෂන් එකේදී කරන්නේ මොකද්ද අපි? අර ගත්ත number 1 සහ number 2 කියන දෙන්නා number 1 සහ number 2 කියන දෙන්නා දාලා අපි බලනවා විශාලම කවුද කියලා. අපිට අරමුණ වෙන්නේ විශාලක හොයලා ප්‍රදානය කරන එකනේ. එහෙනම් මුලින්ම බලන්නේ අපි විශාල කවුද කියලා. එහෙනම් number 1 විශාලයිද number 2ට වඩා කියන කම්පැරිසන් එක සංසන්දනය මේ ඩිසිෂන් එක ඇතුළේදී කරනවා. number 1 විශාලයිද number 2ට වඩා. අන්න ඒ කම්පැරිසන් එක එහෙම නැත්නම් ඒ තියෙන සංසන්දනය අපි මෙන්න මේ සංසන්දනාත්මක මේ ඩිසිෂන් එක ඇතුළේදී කරනවා. තේරුණාද? ඩිසිෂන් එකක් කියලා කියන්නේ අනිවාර්යෙන් මොකද වෙන්නේ? ඔප්ෂන් දෙයක් නේ කියන්නේ yes or no. හරි ගොඩක් වෙලාවට yes or no නේ. අපි මෙතන පාවිච්චි කරන ළමයි yes or no. හරිද? එතකොට ඊතල දෙකක් අනිවාර්යෙන් එන්න ඕන. හරිද? 3 4 එන්නේ නැහැ 10ක් 15ක් එන්නේ නැහැ 2යි එන්නේ හොඳට මතක තියාගන්න ඊතල 2යි පාවිච්චි කරන්නේ. හරිද? එකක් තමයි වෙන්නත් පුළුවන්. මෙතන බලන්නේ number 1 විශාලයිද number 2ට වඩා කියලානේ. number 1 විශාලයිද number 2ට වඩා. number 1 විශාලයිද number 2ට වඩා. හරි. එතකොට එක වෙන්නත් පුළුවන්. අනිත් එක මොකද්ද? නොවෙන්නත් පුළුවන්. සරලයි. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරිද? උනොත් අපි හිතමු උනොත් කියලා. උනා කියලා හිතන්නකෝ. උනා. yes. උනොත් මොකද කරන්නේ? නැති වුණොත් මොකද කරන්න කියන උපදෙස් ටිකක් දෙන්න ඕන. එකපාර දත්ත ගැලීමක් මේ දෙපැත්තම යනවද? නෑ. එක පැත්තක විතරයි යන්නේ. ඩිසිෂන් එකකදී එක ඔප්ෂන් එකක් විතරයි තෝරෙන්නේ. තේරෙන්නේ? අන්න එහෙනම් අපි හිතමු උනා කියලා. උනා නම් yes පැත්තෙන් යනවා නම් මොකද වෙන්නේ? number 1 තමයි number 2ට වඩා විශාල වෙන්නේ. නේ? yes පැත්තෙන් ඒ data flow එකේ යනවා නම් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? number 1 number 2ට වඩා විශාලයි යන්න අපිට පුළුවන්. දැන් මේක ප්‍රතිදානය කරන එකට අරමුණ විශාලම එක හෙව්වා ප්‍රතිදානය කරා. අන්න ප්‍රතිදානය කරන්න පුළුවන් මේ yes පැත්තේ යනකොට number 1 තමයි විශාලම එක්කෙනා කියලා. හරිද? අන්න අපිට ඩිස්ප්ලේ කරන්න පුළුවන් number 1 ව. මෙතන දාන්න පුළුවන් display max number as number 1 කියලා. එහෙම දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම number 1 දාන්නත් පුළුවන්. මොකද මේ ඇල්ගොරිතම් එකේ අරමුණ වෙන්නේ විශාලම එක්කිනාම ප්‍රතිදානය කරන එක විතරයි. එතකොට number 1 ප්‍රතිදානය කරද්දී number 2 වත් ප්‍රතිදානය වෙන්නේ නැහැ. එකයි නියන්නේ. හරි. display number 1. අන්න number 1 ප්‍රතිදානය කරා. එතකොට ප්‍රතිදානයක් කියන්නෙම මෙන්න මෙහෙම එකක්. display number 1. එහෙම නැත්තම් කවුද විශාල? no කියලා හිතන්නකෝ. no කියලා කියන්නේ
නම්බර් 1 විශාල වුණා කියන එක නෙමෙයිනේ නේ. දැන් මෙතන බලන්නේ නම්බර් 1 කියන එක කෙනා නම්බර් 2ට වඩා විශාලයිලු. හරිද? විශාලද කියන එකනේ බලන්න. yes කියලා කියන්නේ ඔව් විශාලයි නම් ඉතින් ඌනේ විශාල නම්බර් 1 නේ. no නම් කියන්නේ එහෙම නැහැ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? එහෙම නැත්තම් කවුද විශාල? නම්බර් 1 නම්බර් 2ට වඩා විශාලයිද? නැහැ. එහෙනම් කවුද විශාල? නම්බර් 2 තමයි විශාල. අන්න අපිට පුළුවන් ඩිස්ප්ලේ කරන්න නම්බර් 2 තමයි විශාලම කියලා. ඩිස්ප්ලේ නම්බර් 2. ඩිස්ප්ලේ නම්බර් 2. ඔන්න ඔය විදිහට පුළුවන් ළමයි අපිට ඔය වැඩේ කරන්න. තේරුණාද? එතකොට ළමයි අපේ අරමුණ අවසන්නේ මෙතනදී. අපේ අරමුණ අවසానයි. අපේ වැඩේ ඉවරයි. එහෙනම් දැන් මොකක්ද කරන්න තියෙන්නේ? අපිට තියෙන්නේ මේක ඉවර කරලා දාන්න, එන් කරලා දාන්න. දැන් බලන්න මේ ගැලීම් සටහනේ අග්‍ර කීයක් තිබ්බද දත්ත ගැලීම ඉවර වෙන. මෙහෙම ඇවිල්ලා මෙතනින් ඉවර වෙන්නත් පුළුවන්. මෙහෙම ඇවිල්ලා මෙතනින් ඉවර වෙන්නත් පුළුවන්. ඔය හැම ඉවර වෙන්න පුළුවන් හැම අග්‍රේන්ම එන්ඩ් එකට ඉරක් ඇදෙන්න ඕන. එහෙම නැත්නම් ඊතලයක් ඇදෙන්න ඕන. එන්ඩ් එකක් දැම්මා ඊතලයක් දැම්මා. මං එන්ඩ් එක මෙතනින් දාන්නම්. හරිද? මෙතනින් මෙන්න මෙහෙම ඊතලයක් මම එන්ඩ් එකට දාන්න. එතකොට මේක ඩිස්ප්ලේ වෙලා ඇවිල්ලා එන්ඩ් වෙනවා. තේරුණාද? මෙතනිනුත් මම මෙහෙම ඊතලයක් දාන්නම්. තේරුණාද? ඔන්න ඔය විදිහට පුළුවන් ළමයි අපිට විශාලම එක්කෙනාව හොයලා ප්‍රතිදානය කරන්න. දැන් තේරුණාද මං කියන එක? තේරුණාද ළමයි? අතුස්ස තේරුණා නම් තේරුණා? හරි. හරි ටක් ගාලා නෝට් එක දාගන්නකෝ. මේක ඇඳගෙන ලියාගෙන ටක් ගාලා ලියලා අත උස්සන්න කට්ටියම. ඔව් මේත් එක ටියුට් එකක්. මේ වගේ තව ටියුට් කිහිපයක්ම වලට එන්න තියෙනවා. දාලා තින්නේ. හරි නේද? ඉවර වෙලා දාන්නකෝ බලන්න. මේ එන්ට හරි. හරි. යමු අපි ඊළඟ ප්‍රශ්නට. හරි ළමයි මෙහෙම කරමු. ටියුට් එකේ තියෙන 10 වෙනි ප්‍රශ්නේ කමක් නැහැ අපි දැනට මෙහෙම ප්‍රශ්නේ ලියමු. ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේ ලියලා අදාළ කරන ඇල්ගොරිතම් එක හදමු. හරි. ලියන ප්‍රශ්නයක් පුද්ගලයෙකුගේ වයස ඇතුළත් කළ විට පුද්ගලයෙකුගේ වයස ඇතුළත් කළ විට ඒ කියන්නේ ආදානය කරනවා කියන එක තමයි. හරි. වයස ඇතුළත් කළ විට එම වයස ඇතුළත් කළ විට එම වයස 18ට සමාන හෝ වැඩි නම් දැන් 18 හෝ ඊට වැඩි නම් 18ට සමාන හෝ වැඩි නම් හරිද?
වැඩි නම් ඇඩල්ට් ඇඩල්ට් කියන එක. හරි. ඇඩල්ට් ඇඩල්ට් යන වචනයද හරි එතකොට මේක ටෙක්ස්ට් එකක් ප්‍රතිදානය කරන්නේ ඒක ඔළුවේ තියාගන්න. එතකොට ඩිෆරන්ස් එකක් තියෙනවා. හරි ඒව මම කියලා දෙන්නම්. හරි. ඇඩල්ට් යන වචනයද කමාවක් දාලා වයස 18ට අඩු නම් වයස 18ට අඩු නම් වයස 18ට අඩු නම් child යන වචනයද child යන වචනයද ප්‍රතිදානය කිරීම සඳහා ගැලීම් සටහනක් අඳින්න. ප්‍රතිදානය කිරීම සඳහා ගැලීම් සටහනක් අඳින්න. ප්‍රතිදානය කිරීම සඳහා ගැලීම් සටහනක් අඳින්න. හරිද? හරි. අහන ළමයි මම කියලා දෙන්නම් සම්පූර්ණයෙන්. දැන් ඔයාලට යම් අවබෝධයක් ඇති මෙතනදී. මම මේ ප්‍රශ්නෙත් සම්පූර්ණයෙන් කියලා දෙන්නම්. ඊට පස්සේ මේ වගේ තව ප්‍රශ්නයක් ඔයාලට දෙන්නම් තනියම කරන්න. හරිද? ඊළඟ දවසේ නැවතවතාවක් මේක චුට්ටක් මතක් කරලා මීට වඩා ලොකු ස්ටෙප් එකකට අපි පයින්නවා. හරි? හරි. අහන්නකෝ. දැන් එතකොට මෙතන කියන්නේ වයස ආදානය කරාට පස්සේ වයස 18 හෝ ඊට වඩා වැඩි නම් ඇඩල්ට් විදියටත් ඊට වඩා අඩුයි නම් චයිල්ඩ් විදිහටත් ප්‍රතිදානය කරන්න ඕන. හරිද? ඒ සඳහා ගැලීම් සටහනක් අඳින්නනේ තියෙන්නේ. එතකොට කොහොමද මේ වැඩේ වෙන්නේ කියන එක කල්පනා කරන්න. මුලින්ම එහෙනම් වයස කියන එක ආදානයක් විදියට ගන්න වෙනවනේ. වයස ආදානයක් විදියට ගන්න වෙනවා. ඊට පස්සේ මේක කම්පෙයා කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් වයස ආදානය කරගන්න ඕන. ඊට පස්සේ පුළුවන් අපිට මේක කම්පෙයා කරන්න නේ. මුලින්ම එහෙනම් ඉන්පුට් කරගන්නවා. වයස. input age input age හරි ඔන්න දැන් මම වයස ආදානය කරගත්තේ age කියන වචනේ හරි වයස කියන එක ආදානය කරගත්තේ age කියන වචනේ පාවිච්චි කරලා හරිද input age හරි දැන් ඔන්න මම age කියන variable එක යටතේ වයස ආදානය කරගත්තා දැන් මොකද වෙන්න ඕන මෙතන වෙන්න ඕන මේ වයස කියන එක 18ට වඩා වැඩි හෝ සමානයිද එහෙම නැත්නම් කුඩායිද කියලා බලන්න ඕනේ. නෑ ඩිසිෂන් එකක් ගන්න ඕනේ. එහෙනම් ඩිසිෂන් එකක් දාන්න ඕනේ. ඩිසිෂන් එක. ඩිසිෂන් එකේදී මොකද කරන්නේ? මේ age කියන වචනය නෙමෙයි age කියන variable එකේ අගය age කියන variable එකේ අගය 18ට වඩා විශාල හෝ සමානද කියලා බලන්න වෙනවා. අන්න එහෙනම් age විශාල හෝ සමානයිද 18ට වඩා age විශාල හෝ සමානයිද 18ට වඩා හරි yes නම් දැන් මේකේ ඩිසිෂන් එකක් කියලා කියන්නේ අනිවාර්ය yes or no නේ yes oh no no හරි yes නම් දැන් මෙතන තමයි අලුත් පොයින්ට් එකක් තියෙන්නේ මෙතන ඔයාලට හරිද අහන්නකෝ yes නම් මොකද වෙන්නේ yes කියලා කියන්නේ 18ට සමාන හෝ වැඩිනේ සමාන හෝ වැඩිනේ සමාන හෝ වැඩි නම් yes වෙනවා yes නම් මොකද වෙන්න ඕන ඇඩල්ට් කියන වචනය ප්‍රතිදානය වෙන්න ඕන එතකොට ළමයි ඇඩල්ට් කියලා ප්‍රතිදානය වෙනවා ඇඩල්ට් කියන්නේ මීට කලින් තිබුණ වේරියබල් එකක් නෙමෙයිනේ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ තිබුණ වේරියබල් එකක් නෙමෙයිනේ
එතකොට ළමයි අපිට වේරියබල් එකක් නැතුව වචනයක් වගේ ප්‍රතිදානය කරද්දීම සාමාන්‍ය ආකාරයට ප්‍රතිදානය කරන්න බෑ. ඒක ටෙක්ස්ට් එකක්නේ. ටෙක්ස්ට් එකක් ප්‍රතිදානය කරන්නේ අපි උඩුකමා යටතේ. ටෙක්ස්ට් එකක් ප්‍රතිදානය කරන්නේ අපි උඩුකමා යටතේ. අන්න එනම් ඩිස්ප්ලේ උඩුකමා යටතේ ඇඩල්ට් කියන වචනය. ඇඩල්ට් කියන වචනය. හරි. ඩිස්ප්ලේ ඇඩල්ට්. හරි. එහෙම නැත්තම් ඒ කියන්නේ දැන් අහන්න විශාල හෝ සමානද කියලානේ බලන්නේ. නෝ කියලා කියන්නේ විශාලත් නෑ සමානත් නැහැ කියන එකනේ. අන්න එහෙනම් නෝ කියලා කියන්නේ තනිකරම 18ට වඩා අඩු වගයක් නේ එහෙනම් තියෙන්නේ මේ ඒජ් වලට. එහෙනම් 18ට වඩා අඩුයි නම් එයා චයිල්ඩ් කෙනෙක්. ඩිස්ප්ලේ කරන්න ටෙක්ස්ට් එකක් චයිල්ඩ් විදිහට ඩිස්ප්ලේ කරන්න ටෙක්ස්ට් එකක් චයිල්ඩ් විදිහට. ඔන්න ඔය විදිහට පුළුවන් ළමයි අපිට අපේ වැඩේ කරලා ඉවර කරන්න. මේ වැඩේ ඉවර වුණාට පස්සේ අපේ දැන් වැඩේ ඉවරයි. එන් කරන්න තියෙන්නේ එන් පොයින්ට් දෙකක් තියෙනවා මෙතනනුයි මෙතනනුයි. අන්න එන් පොයින්ට් දෙකෙන් අපි ඊතල දෙකක් දාගන්නවා. දැන් තේරුණාද? තේරුණා දුස්සන්? තේරුණා. සුපිරියටම තේරුණා. අහලොකු දෙයක් නැහැ. වචනයක් ඩිස්ප්ලේ වෙනවා නම් උඩුකම එක තමයි ඩිස්ප්ලේ වෙන්නේ. හරි. එලකිරි. ලියාගන්න ඉක්මනට. හරි. එන් පොයින්ට් දෙකකින් යා කරා. හරි. අඳ ගන්නකෝ. හරි නේද? ඒත් එක්කම කියන්න ඕන ළමයි අපි ජනවාරි මාසේ ඉඳන් ඔයාලගේ ක්ලාස් ෆිසිකල් පටන් ගන්නවා. 2026 රිවිෂන් එක. කැමති අයට ජොයින් වෙන්න පුළුවන්. හොරණ පැත්තේ ඉන්න අයට හොරණ ශිල්පයකට එන්නත් පුළුවන්. හොරණ ශිල්පකේ කරන්න අපි ඉරිදා උදේ 8:30 8:30 ඉඳන් 2 විතර වෙනකන් අපි වැඩේ යනවා. ඔයාලට එතකොට පේපර්ස් ලියවනවා, පේපර් සාකච්ඡා කරනවා, තියරි කවර් කරනවා. තනිකරම එලවලට ප්‍රැක්ටිස් කරනවා. ඉතින් හරිද? IT සබ්ජෙක්ට් එකට අනුව ඔයාලට කරන් තියෙන වැඩ ඔක්කොම කරනවා. ඉතින් හරි. ඊළඟට රොටරි එකේ පටන් ගන්නවා අපි සඳුදා උදේ 8:32. හරි. ඉතින් ඔයාලට තියෙන්නේ ජොයින් වෙලා වැඩේ කරගෙන යන්න. ෆිසිකල් එන්න පුළුවන් නම් සෑහෙන හොඳයි. ඉතින් ඇත්තටම අපිට මෙහෙමනේ ළමයි මෙතනදී කන්වර්සේෂන් එකක් නේ, කමියුනිකේෂන් එකක්. අපිට නෙට්වර්කින් පාඩමේදීත් ඉගෙන ගන්නවා ළමයි සින්ක්‍රොනයිසේෂන් කියලා දෙයක්. සින්ක්‍රොනයිසේෂන් කියලා කියන්නේ යම්කිසි පාර්ශව දෙකක් අතර දත්ත හුවමාරුවක් වෙනකොට රිසීවර්ගේ පැත්තෙන් දත්ත හම්බෙන පැත්තෙන් ප්‍රතිපූරණයක් බලාපොරොත්තු වෙමින් ෆීඩ්බැක් ලූප් එකක් බලාපොරොත්තු වෙමින් දත්ත යවන එකට තමයි සින්ක්‍රොනයිසේෂන් කියලා සරලව කියන්නේ. තේරෙනවද? ඒ කියන්නේ රිප්ලයි එකක් එනකන් ඉඳලා තමයි ඊළඟ ඩේටා එක යවන්නේ. හරිද? එතකොට ළමයි අපි ෆිසිකල් ක්ලාස් එකක උගන්වනකොට අපි උගන්වන දේ තේරුණාද කියන දේ ඔයාලගේ මූණෙන්ම පේනවා. සහ ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපෙන් අහන්න පුළුවන්. හරිද? ගොඩක් වෙලාවට අහන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩ්ඩක් අතක් උස්සලා හරි චිට්ටයක් හරි යවන්න පුළුවන්. එතකොට ළමයි එතන අර තියෙන සින්ක් එක වැඩි. අපේ කමියුනිකේෂන් එක වැඩි ගොඩක්. තේරුණාද? අපේ මේ ඇත්තටම කරන්නේ මේ sannivedana කිරීමක් නෙවෙයි. මංගාව තියෙන data එකක්. මංගාව තියෙන informations ටිකක් ඔයාලට මම sannivedana කිරීමක් නෙවෙයි. එතකොට මම sannivedakෙක් send කෙනෙක්. එතකොට මෙතන ගුණාත්මක sannivedanayකදී එහෙනම් ගුණාත්මක sannivedanayak වෙන්න නම් receiver ගේ පැත්තෙන් reply එකක් එනකන් ඉඳලා බලාපොරොත්තුෙන් තමයි ඊළඟ data එක යවන්න ඕන. ඒකයි ළමයි අපි physical class උගන්වනකොට
තේරුණාද කියලා අහලා ඔයාගේ ඔළුව වනන එක බලාපොරොත්තු වෙන්නේ. තේරුණාද? එතනදී මොකද වෙන්නේ? අන්න අපි බලාපොරොත්තු වෙනවා අපි sannivedanaya කරපු පණිවිඩය ඔයාලට හරියට ගියාද කියන දේ. හරි. ඕකයි ළමයි අපි උගන්වනකොට ෆිසිකල් ක්ලාසස් වලදී තේරුණාද කියලා ඔළුව වෙනුවට පස්සේ ඊළඟ ස්ටෙප් එකට යන්න. හරි. කොහෙද සුදිල්? ගම්පහද? මතක නැහැ. ගම කොහෙද ළමයි? දාගෙන යන්න chat එකට ගම. අලින්න ගම දාගෙන යන්න. අවුලක් නැහැ. දැන් අපි මෙතන අපි උප්පරිම වශයෙන් ලං වෙලා තියෙනවා. අපි දැනට කැමරා ඔන් කරපු නැති එක විතරයි කරේ. ඔන් කරපු එක විතරයි තාම කරේ නැත්තේ. මේ ගම්පහ. හරි. මරු. අපි ගම්පහ සෙමින එකක් දාමු අනිවාර්යෙන්. විභාගය ගෙට්ටු කරලා. ෂුවර්. අනිවාර්යෙන්. හරි. සෙමින එකක් හරි අනිවාර්යෙන් දානවා. පේපර් ක්ලාස් එකක් හරි දාන්න උපරිම උත්සාහ කරනවා. හරි. අනිවාර්යෙන් වැඩේ කරමු අපි. අපි අනිවාර්යෙන් එකක් ගමු. ඔයාලට අවශ්‍ය කරන සියල්ලම සපයනවා. ගහලා හරි උගන්නනවා. ගහන්නේ නැහැ. ගහන්න බෑනේ දැන් ඉතින් මෙහෙම කෙලිම ෆෝන් එකෙන් අත දාලා ගහන්නද බෑනේ. එහෙම ගහන්නේ නැහැ. ගහන්න අවශ්‍ය නැහැ. එතනම ඉතින් කියලා දෙන ඇත්ත කියලා දෙනවා මේකේ මොකක්ද වෙන්න ඕනද ළමයි. මේ ඔයාලා වැඩි අනිවාර්යෙන් වැඩේ කරවනවා කියන දේ තමයි ඉතින් තියෙන්නේ. හරිද? ඒත් කරන්නේ නැති උන් ඉන්නවා නම් ඉතින් අනේ මන්ද ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින්. මේ තේරුම් ගන්න එක තමයි වැදගත් වෙන්නේ. තමන්ගේ ඔළුවෙන් තේරුම් ගන්න එක තමයි වැදගත් වෙන්නේ. මොකද ඇත්තම කතාව ළමයි ගොඩාක් වෙලාවට බහුතරයක් ලංකාවේ ඉන්න පවුල් ගත්තාම බහුතරයක් ළමයි එහෙම මහා ලොකු මුදල් තියෙන පවුල් වල කට්ටිය නෙමෙයිනේ නේ. එතකොට එතනදී ළමයි ඔයාලට තියෙන හොඳම අවස්ථාව තමයි මේ වෙලාවේ A level කියන පොයින්ට් එක. ඔයාලගේ ජීවිතේ A level කියන්නේ ළමයි මුළු ලයිෆ් එකම වෙනස් කරන තැනක්. මගේ නම් ලයිෆ් එකම වෙනස් කරේ මේ A level. සිරාවට මම ගාල් දිස්ත්‍රික්කේ 5 වුණා. අයිලන්ඩ් 65 වෙනිය වුණා. ඒ තුනක් දාලා හරිද? මේ එතනින් එහාට මගේ ඉස්කෝලේ ධර්මාශෝකේ බෙස්ම රිසල්ට් එක හම්බුනේ මම පෙන්නන්නද? හැම ස්ට්‍රීම් එකෙන්ම බෙස්ම රිසල්ට් එකට හම්බුන වෝඩ් එකක් හම්බුණා. හරිද? මේ ළඟදි හම්බුනේ. බලන්නකෝ. පේනවද දන්නේ නැහැ. බෙස් ඇකඩමික් පර්ෆෝමන්ස් එක. හරිද? පේනවද දන්නේ නැහැ. හරි. කොහොම හරි ඔකට හම්බෙන වෝඩ් එකක් හම්බුණා. එතකොට අපේ ඉස්කෝලේ හිටියා දිස්ත්‍රික්කේ සෑහෙන රෑන්ක් තියෙන කට්ටිය ගොඩක් අය හිටියා. ඒ අතනුත් අර වැඩිම සෙට් එක තිබුණේ 2.5යි 9යි ගානක් දුක තිබුණා මට. මේ ඒකට හම්බෙන එක හම්බුණා. ඉතින් ඔතනින් තමයි මගේ ලයිෆ් එක නම් ටර්නින් පොයින්ට් එකක් විදිහට උනේ. මේ සෑහෙන මට්ටමකට සෑහෙන තැනක් හම්බ වුණා සමාජය ඇතුලේ. ඉතින් ළමයි ඇත්තම කතාවද ගත්තොත් දැන් ඔයාලගේ ජීවිතවලට එහෙම මහා ලොකු වටිනාකමක් මේ මොහොතේ සමාජය ඇතුළේ නිර්මාණය වෙලා නැහැනේ. එතකොට ඔයාලා විසින් තමයි ඒක උපය ගන්න ඕන. ඒක උපයා ගැනීම සඳහා හම්බෙන සුපිරිම පොයින්ට් එකක් තමයි හොඳම පොයින්ට් එක. ලේසි හොඳම පොයින්ට් එක තමයි A level කියලා කියන්නේ. මම දැක්කා අනුරාධ සර්ගේ එහෙම ෆිසික්ස් අනුරාධ සර්ගේ ක්ලාස් එකේ ළමෙක් ඇවිල්ලා කතා කරනවා ඒ ළමයා මුලින් A level කරන්න අරගෙන A level ෆස්ට් ට්‍රයි කළා දුකද බයෝ වලින්ද කොහෙද සෙට් වෙන්නේ නැහැ කියලා ෆස්ට් ට්‍රයි කළා S3ක් වගේ දාලා සෙට් වෙන්නේ නැහැ කියලා A level හරියන්නේ නැහැ වෙන ක්‍රම වලින් ගොඩ යනවා කියලා පොළොන්නරුවේ කොල්ලෙක්ද කොහෙද කොළඹ ඇවිල්ලා මිනිහා වැඩ කරන්න අරගෙන. ඒ කියන්නේ මුලින්ම ඉතින් දැන් කිසිම ක්වොලිෆිකේෂන් එකක් නැතුව O level වගේ ඉවර වුණාට පස්සේ කොළඹ ඇවිල්ලා ජොබ් එකක් කරන්න හැමෝත් එහෙම මහා ලොකු ජොබ් හම්බ වෙන්නේ නැහනේ. ලොකු පොසිෂන් හම්බ වෙන්නේ නැහැ. නිකන් නෝමල් කඩවල් වල වැඩ ඔය වගේ පාර්ට් ටයිම් ජොබ්ස් ඔය වගේ ගොඩක් දේවල් ඔය වගේ දේවල් හම්බ වෙන්නේ. ඕව කරලා අවුරුදු 2ක් මිනිහා. හරිද? ඕව කරලා ඊට පස්සේ තමයි මිනිහට ඇත්ත තේරිලා මේ A level ආපහු කරනවා කියලා අවුරුදු 2ක් අරගෙන කළා තියෙන මිනිහට අවුරුදු 25ක් විතර වෙනවා A level කරත්. හැබැයි මිනිහා පොළොන්නරුවේ දිස්ත්‍රික්කයේ 2 හරි 3 හරි වෙලා මෙඩිකල් මෙඩිසින් ඇවිල්ලා කොළඹ මෙඩිසින් ඉතින් කොළඹ මෙඩිසින් එන්න බෑනේ ලයිසි. හරි. දැන් මගේ කැම්පස් එකත් කොළඹ මං කොළඹ යුනිවර්සිටි එකේ කොළඹ මෙඩිසින් ඇවිල්ලා මිනිහා ඇවිල්ලා කතා කරනවා මාර කතාවක්. පුළුවන් නම් පොඩ්ඩක් දැක්කොත් බලන්න. අනිවාර්යෙන් දැක්කොත් බලන්න මේ ඒ කතාව නියම කතාවක්. මිනිහා කරන මාර අවබෝධයක් දැන් තියෙනවා මිනිහට. මිනිහා කියනවා මේකේ පාඩම් කරන්න විතරයිනේ තියෙන්නේ කියන පොයින්ට් එක පුළුවන් නම්
හොයාගෙන අල්ලලා හොයාගෙන බලන්න හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ කතාවේ. ඇත්තම කිව්වොත් ඒ ලෙවල් කියන්නේ ඔයාලට හම් වෙන ලේසිම සහ හොඳම පොයින්ට් එක වාගේ ලයිෆ් එකම චේන්ජ් කරගන්න. ඉතින් මේකේ වාගේ උපරිමය කළා මහන්සි වෙලා හරිද උපරිමයෙන් මහන්සි වෙලා මේ කොට දාගන්න. අනිවාර්යෙන්ම ඔයාගේ ලයිෆ් එකම වෙනස් වෙනවා. සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. හරි. ඔක තමයි කතාව. ඔක තමයි කියන්න තියෙන්නේ. මේ ඒක නිසා දැන් ඒ ලෙවල් කරගෙන යනකොට එන ප්‍රශ්න තමයි ළමයි කම්මැලිකමක් එනවා. එතකොට වෙන වැඩවලට හිත යනවා. අපි ඩිස්ට්‍රැක්ට් වෙනවා අපේ ගමන. එතකොට හරියට උගන්වන්න නැති පන්ති හිමත් සෙට් වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ළමයි ගොඩක් ඉන්නවා කියන්නේ ළමයි හොඳට උගන්වනවා කියන එක කියන්න පුළුවන්. මොකද මෙතන මෙහෙමනේ යන්නේ. දැන් ටියුෂන් ෆීල්ඩ් එක ගත්තාම ළමයි එතන ළමයි එක් රැස් වෙන්නේ ඒ කියන්නේ අර නිකන් හොඳම භාණ්ඩය අලවි වෙනවා වගේ වැඩක් තමයි වෙන්නේ. හරිද? දැන් අපි දන්නවා ළමයි අපි මොනවා හරි භාණ්ඩයක් ගමුකෝ උදාහරණයක් විදිහට අපි ගමු නිකන් ඩෙට් මේ සබන් කියන જાති. සරලව ගන්න. හරි මම මෙතන උදාහරණයක් විදිහට ගන්න ඕනින්ද ගන්නෙ. සබන් ගමුකෝ අපි. අපි සබන් ගත්තොත් අපි හිතමු සබන් වල අලෙවි වෙන ප්‍රතිශතයේ වැඩිම ඩෙටෝල් කියලා. මම උදාහරණයක් ගන්නෙ. මේකේ හරය විතරක් ගන්න. නම් ගම් ගන්න එපා. හරි. ඩෙටෝල් කියලා. එතකොට ළමයි ඒ ඩෙටෝල් කියන බ්‍රෑන්ඩ් එකට එහෙම නැත්නම් ඒ අදාළ කරන සබන් කැටේට පවතින්න බෑ. එකපාර පොප් අප් වුණත් මුලින් පවතින්න බෑ ළමයි හරියට රිසල්ට් දාන්නේ නැත්තම්. තේරෙනවද? ඒකේ වෙන්න ඕන වැඩේ වෙන්නේ නැත්තම් දිගින් දිගටම ඒකට පවතින්න ඉතා අමාරුයි. හරි. ඒක නිසා මේ සාමාන්‍යයෙන් හොඳ තැනක් සෙට් කරගන්න නම් ළමයි ටිකක් වැඩිපුර ඉන්න තැනක් කියන්නේ හොඳට වැඩේ වෙනවා කියන දේ තමයි ඇත්තටම ඉතින්. තේරෙනවද? එහෙම නැත්නම් ඒක පවත්වාගෙන යන්න බෑ. හරිද? බොරු කරන්න බෑ මේක ඇතුලේ. බොරු කරන්න පුළුවන් බොරු කළා පවතින්න බෑ. තේරෙනවද? ඒක නිසා එහෙම හොඳ තැනක් තෝරගෙන එඩිට් කරගෙන යන්න සහ ඔයාලට දැන් මේ වෙලාවේ ඔයාලා ළමයි සෑහෙන වෙනස් ජෙනරේෂන් එක වෙනස් ටයිම්ලයින් එක ඉන්නේ. හරිද? ඒ කියන්නේ දැනුම කියන දේ මාර විදියට available ඔයාලට මේ වෙලාවේ. කිසිම ගැටලුවක් නැතුව ඔයාලට AI ඕන තරම් තියෙනවානේ. Claude තියෙනවා, ChatGPT ඕන තරම් තියෙනවානේ. ඕවා පාවිච්චි කළා ළමයි ඔයාලට කරන්න බැරි දෙයක් නෑ. හරිද? ඔව්. සෑහෙන දෙයක් කරන්න පුළුවන්. මම ගොඩක් දේවල් නොකියන්නම් මේ වෙලාවේ. හරිද? ඔයාලට සෑහෙන දේවල් ගොඩක් කරගන්න පුළුවන් මේ AI පාවිච්චි කළා. කරන්න බැරි දෙයක් නෑ වගේ. හරිද? ඔයාලගේ ප්‍රොඩක්ටිවිටි එක, ඔයාලගේ එෆිෂියන්සි එක ඕවා ගොඩක් වැඩි කරගන්න පුළුවන්. සිලබස් නිකන් අනිත් පැත්ත පෙන්නන්න පුළුවන් ගන්නට වැඩ කරගන්න පුළුවන් හරියට කල්පනා කරනවා නම්. හරි එතකොට ඔයාලා ඉන්නේ මේ වෙලාවේ ඒ වගේ ජෙන් එකක. හරිද? ඒ වගේ ටයිම්ලයින් එකක ඉන්නේ. මේ ටයිම්ලයින් එක ඇතුළතදී තමයි ඔයාලට කරන්න පුළුවන් දේවල් අසීමිතයි. හරි? ඔයාලා චුට්ටක් හිතන්න විතරයි තියෙන්නේ. මට මේ දේ කරගන්න ඕන කියන අවශ්‍යතාවය ඔලුවට දාගන්නකෝ. දැඩි අවශ්‍යතාවය අනුව අනිවාර්යෙන් වැඩේ කරගන්න පුළුවන්. අර කතාව තමයි තියෙන්නේ. බඩගිනි වැඩිම සිංහයා තමයි දඩයන් කරන්නේ හොඳම දඩයම කරන්නේ. හරිද? අවශ්‍යතාවය එකට ගන්න ගේම ගහන්න පුළුවන් මේ මාස ටික හොඳටම ඇති. ඇත්තම කිව්වොත් මම A level වලට මහන්සි වුණේ අන්තිම මාස 10 වගේ. මාස 8 9 වගේ තමයි පරිමහන්සි වෙලා වැඩේ කරේ. එතකන් අපිට අර කොරෝනා ඇවිල්ලා වගේ පොඩ්ඩක් කේස් වෙලා මෙලෝ වැඩක් කරේ නෑ. මම කරේ නිකන් ඇප් හදනවා ඊළඟට ආතල් එකේ ඉන්නවා ගේම් ගහනවා මං ගැහුවා Call of Duty mobile එක. හරිද? ගැහුවා ඒ legendary එහෙම ගහලා ඇති ඇත්ති වෙනකම් 20 පාරක් විතර ගහලා ඇති multiplayer ගහලා ඇති legendary ඕන්තර මරු දැන් නම් අතත් කෙදි මරු. ඒ කාලේ ඉතින් ගන්න දින ආතල්ලක් දැන් ගන්නත් බෑ. ඒ වුණාට අපිට එහෙම කෙල වුණා. හරිද? ඒ කාලයක් කෙල වුණා. අවුරුද්දක් විතර කෙල වෙලා කොරෝනා ආවනේ. ඉතින් ගෙදරට වෙලා ඉන්නේ. මේ ඔන්ලයින් ක්ලාස් ගියාට අපි ඒ කාලේ ගියේ නෑ ඇත්තටම. හරියට කෙරුන්නේ නෑ. කෙරුන්නේ නැති හින්දා අන්තිම මාස 10 දැන් පටන් ගත්තා පස්සේ තමයි අන්තිම මාස 10 මහන්සි වෙලා මැච් එක ගහගන්න ඕන කියන දේ දැඩි අවශ්‍යතාවය හිතට ඇවිල්ලා වැඩේ කරගත්තේ. ඉතින් ඒ තුනක් දාන්න පුළුවන් වුණා. ඒ තුනක් දාලා ඉතින් ලංකාවේ හොඳම කැම්පස් එකකට එන්න පුළුවන් වුණා. කිසිම ගැටලුවක් නැතුව. ඉතින් දැන් වැඩේ කරගෙන යනවා. දැන් කිසිම අවුලක් නැහැ. දැන් ඔක්කොම වැඩි ඉවරයි. දැන් ක්ලාසස් ඉතින් ළමයි කීයක් ගොඩ දාලා තියනවද? හරි. ලංකාවේ තියෙන හතර වටේ හැම කැම්පස් එකකම වගේ ළමයි ඉන්නවා. එහෙම කියන්නම්කෝ. හරි. ඒක තමයි කියන්න තියෙන සරලම කරේ. ලංකාවේ තියෙන හැම කැම්පස් එකකම මගේ ඉගෙන ගන්න
IT ඉගෙනගෙන රිසල්ට් දාපු ළමයි ඉන්නේ. හරිද? රෑන්ක්ස් තියෙනවා. කිසිම ගැටලුවක්. ඔක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. වැඩේ කරලා දෙනවා. උපරිම සපෝට් එක දෙනවා. මැසේජ් එකක් දාන්න ඕන වෙලාවක ඒ මොහොතේම නැතත් විනාඩි කිහිපයක් හරි පැය කිහිපයක් ඇතුළත අනිවාර්යෙන් මම වොයිස් එකක් දාලා උත්තරේ දෙන්න. ගැටලුවක් නැහැ. අපේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලය ඔයාලට සපෝට් කරයි. අනිවාර්යෙන් රිප්ලයි කරයි. මොනවා හරි රෙකෝඩින්ග්ස් ගන්න ඕන නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. වැඩ ටික කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මහ ලොකු දෙයක් නැහැ. ඕන දෙයක් කියන්න. කිසිම ගැටලුවක් නැහැ. හරිද? ඔක තමයි කියන්න තියෙන්නේ. හරි එහෙනම් ඉතින් වැඩ ටික කරගෙන යන්න. අද එතකොට ළමයි අපි කම්පැරිසන් ගැන කතා කරන්න පටන් ගත්තා. දැන් මම එක චුට්ටි ඊළඟ ස්ටෙප් එකේ ප්‍රශ්න දෙන ඔයාලට ගෙදරින් කරන්න හිතලා හරිද? මේක කරන්න පුළුවන් වුණොත් සුපිරි. කරන්න බැරි වුණොත් ලොකුවට හිතන්න යන්න බෑ. අනේ මට බෑ වගේ එහෙම දෙයක් හිතන්න යන්න බෑ. අනිවාර්යෙන් බැරි දේවල් ඊළඟ දවසේ පුළුවන් කරගමු. අහන ළමයි අපිට බැරි දේවල් තමයි පුළුවන් කරගන්න ඕන. අපිට දෙයක් බෑ කියන්නෙම ඒක ඊළඟ පාර පුළුවන් කරගන්න වෙනවා. පුළුවන්. හරිද? අපිට වරදිනවා කියන්නෙම ළමයි ඊළඟ පාර හරියනවා කියන්නේ. ඒක නිසා ඒක හොඳට ඔළුවේ තියාගන්න. වරදිනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. වරදුනාට ගණන් ගන්න එපා. අනිවාර්යෙන් ඊළඟ පාර ගොඩ දාගන්න පුළුවන්. හරි. එහෙනම් අපි වැඩේ කරගෙන යමු. මේ කතා කරා හරි කෝල් එක කෝල් එක ආවා. හරි. හරි. දැන් අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නේ මම දෙන්නම්. ප්‍රශ්නේ ගෙදරින් කරගෙන එන්න. මට විනාඩියක් දෙන්න ළමයි. තප්පරයක් දෙන්න. හරි මේ ඇහෙනව නේද මාව? ඇහෙනවනේ? හරි. හරි. එහෙමයි. හරි. කරගෙන යන්න. මේ ගියේ මේ අම්මගෙන් කෝල් එකක් ආවා ළමයි. මේ සාමාන්‍යයෙන් මම කට් කරන්නේ නැතිම තරම්. මොකද අපි කොච්චර ඉගෙන ගත්තත් අපි කොච්චර වැඩවල යෙදিলা හිටියත් ඒ වගේ ප්‍රයොරිටි එකක් දීලා තියෙන දේවල් අපි සාමාන්‍යයෙන් අපේ ගෙදරට ලොකු ප්‍රයොරිටි එකක් දෙනවනේ ඕනම මිනිස්සෙක්. එහෙම තියෙන අවස්ථාවකදී සාමාන්‍යයෙන් කෝල් එකක් එහෙම කට් කරන්න නැතුව ඉන්න එපා. කිසිම වෙලාවක කට් කරන්න නැතුව ඉන්න එපා. අනිවාර්යෙන් රෙස්පොන්ස් කරන්න. මේ කට් කරන්න යන්න එපා කිසිම වෙලාවක. ඒ වගේ ප්‍රයොරිටි එකක් දීලා තියෙන දේවල් වලට විතරක්. හරිද? සාමාන්‍ය අම්මා ගත්තොත් කට් කරන්න එපා කිසිම වෙලාවක ඕන වැඩක් තිබ්බොත් ඒක ආන්සර් කරලා මොකක්ද කියලා එක බලලා ස්ටේටස් එක ඒ අදාළ සිටුේෂන් එක දිහා බලලා කියලා කට් කරාට කිසිම ගැටලුවක් නැහැ හදිස්සිය. හරි. ඒ නිසා කට් කරන්න එපා අම්මා ගත්තොත්. හරි. අම්මා ගත්තොත් කට් කරන්න එපා. හරි. හරි. ලියමු එහෙනම් ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ ලියලා මේක මම දෙන්නේ ගෙදරින් කරන් එන්න. හරිද? ගෙදරින් කරන් එන්න. ඊළඟ දවසේ අපි මේක සාකච්ඡා කරලා වැඩි ඉස්සරහට කරගෙන යමු. බ්‍රහස්පතින්දා පොඩි අමතර පන්තියක් දාන්න හිතන් ඉන්නවා. ගැටලුවක් නෑ නේද? නෙට්වර්කින් වල IP ඇඩ්‍රස් ටික පොඩ්ඩක් කතා කරන්න. පොඩි අමතර පන්තියක් දානවා බ්‍රහස්පතින්දා එන්න. නෙට්වර්කින් වල IP ඇඩ්‍රස් ටික කතා කරමු. ඒ වෙනකොට ටියුට් එහෙම හම්බෙලා තියෙයි. හරි. රැයටට වගේ දාලා අපි කරමු. හරි. එහෙනම් ලියන්න ප්‍රශ්නය මෙන්න මෙහෙම. ලියන්න ළමයි. ලියන්න. සංඛ්‍යා 3ක් ආදානය කළ විට සංඛ්‍යා 3ක් හරි සංඛ්‍යා 3ක් ආදානය කළ විට එම සංඛ්‍යා 3 අතරින් සංඛ්‍යා 3ක් ආදානය කළ විට එම සංඛ්‍යා 3 අතරින් විශාලම අගය සොයා සංඛ්‍යා 3ක් ආදානය කළ විට එම සංඛ්‍යා 3 අතරින් විශාලම අගය සොයා
ප්‍රතිදානය කරනු ලබන ප්‍රතිදානය කරනු ලබන විශාලම අගය සොයා ප්‍රතිදානය කරනු ලබන ගැලීම් සටහනක් නිර්මාණය කරයි. දැන් මෙතන සංඛ්‍යා 3ක් ඉන්පුට් කරගන්න ඕනේ. එතකොට input number 1, number 2, number 3 කියලා input 3ක් අරගෙන ඒ තුනෙන් ලොකුම එක්කෙනා හොයන්න ඕන. එතකොට ළමයි එක decision එකක් ඇතුළට දාන්න පුළුවන් variables දෙකයි උඩ මේක මතක තියාගන්න. ඒ කියන්නේ ඕනනම් අපිට බලන්න පුළුවන් number 1 විශාලද number 2ට වඩා. හරිද? අන්න ඒ වගේ. ඊට පස්සේ මේ වගේ decision කීපයක් දාගන්න පුළුවන් කිසිම අවුලක් නැහැ. හරිද? අපි තුමුණ මම උදාහරණයක් කියන්නේ දැන් මේක කිව්වට පස්සේ ප්‍රශ්න කරගන්නත් පුළුවන්. මුලින්ම බලනවා number 1 විශාලයිද number 2ට වඩා. එහෙමනම් number 1 විශාලයිද බලනවා number 3ටත් වඩා. එහෙමනම් අන්න number 1 ලොකුම එක්කෙනා කියලා කියන්න පුළුවන් නේ. අනිවාර්යෙන් කම්පෙයාර් වීම වෙන්න ඕනේ ඊළඟ දෙන්නත් එක්ක. හරි. උඩදී number 1 විශාලද බලනවා number 2ට වඩා. no කියලා කියන්නේ number 2 නේ විශාල. number 2 එහෙනම් බලන්න බලන්න number 3 එක්ක විශාලයිද කියලා. yes නම් අන්න number 2 විශාලයි. no නම් අන්න number 3 විශාලයි. අන්න ඒ විදිහට දාලා ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් අන්න උත්තරේ කිව්වා. හරිද? මේ ප්‍රශ්න කරගෙන එන්න හිතලා අනිවාර්යෙන් හදගෙන එන්න. අපි ඊළඟ දවසේ මේ ප්‍රශ්න සාකච්ඡා කරලා ඇල්ගොරිතම්ස් වල පුනර්කරන පාර්ට් එකට යමු. එතකොට ගොඩක් වෙලාවට ළමයි දැන් අමතර පන්ති ටිකක් දාවේ. 2026ක් වෙනවා අපිට. 2026ක් වෙනවා. 2026 වැඩ කරන විදිහත් අපි ප්ලෑන් කරන්න ඕන. අනිවාර්යෙන් ළමයි ඊළඟ අවුරුද්ද වැඩ කරන විදිහ ඊළඟ අවුරුද්දේ ඇචීව් කරගන්න දේවල් මේ අවුරුද්දේ ප්ලෑන් කරලා ඊළඟ අවුරුද්දට යන්න. එහෙම වුණොත් ඔයාලට ඩෙඩ්ලයින් එකක් තියාගෙන මහන්සි වෙලා ඒ දේවල් වලට යන්න පුළුවන්. ඒ කියන්නේ අරමුණක් ඔස්සේ වැඩ කරන්න පුළුවන්. එහෙම නැතුනොත් කිසිම අරමුණක් නැතුව ඔහේ වැඩ කරගෙන යෑමක් වෙන්නේ. එතකොට ඒ අරමුණු ඉටු වෙන්නේ නැහැ. ඒක නිසා ප්ලෑන් එකක් තියාගෙන වැඩ කරන්න උත්සාහ කරන්න හැම නිතරම. ඕක තමයි කියන්න තියන්නේ. එතකොට ප්‍රයොරිටි එක දෙන්න ඕන දේවල් වලට දෙන්න. හරිද? දීලා එනම් වැඩේ කරගන්න තියෙන්නේ. ප්‍රශ්න ලියාගත්තනේ. ප්‍රශ්නෙට උත්තරේ ගෙදරින් ලියාගෙන එන්න. අපි එහෙනම් ඊළඟ දවසේදී හම්බ වෙමු. පන්තිය ගැන පොඩි අදහසක් පුළුවන් නම් දාගෙන යන්න බලන්න. ඔයාලට තේරෙනවද මම කියන දේ මොනවා හරි ගැටලුවක් තියෙනවද? ඉම්ප්‍රූව් වෙන්න ඕන දේවල් මොනවා හරි තියෙනවා නම් ඒවා දාන්න කිසිම ගැටලුවක් නැහැ. අපි තාම ක්ලාසස් පොඩි මට්ටමින් කරගෙන යන්නේ. ඒක නිසා කිසිම ගැටලුවක් නැහැ. ඉස්සරහට අනිවාර්යෙන් ලංකාවේ තියෙන හොඳම ක්ලාස් එක බවට IT පන්තිය බවට පත් කරනවා. මේක කිසිම තර්කයක් නැහැ. ඒ දේවල් වලට අවශ්‍ය දේවල් අපි හදාගෙන යන ගමන් ඉන්නේ. හරි. ඒදල් අපි කතා කරමු. දාන්න බලන්න ක්ලාස් එක ගැන පොඩි අදහසක් දාලා ක්ලාස් එකෙන් ලීව් වෙන්න පුළුවන්. දීලා හරි. පැටික් කරගෙන යන්න මහන්සි. ශාන්තිබත් මෙසේජ් එකක් දාන්න. හරි. ඔය තමයි කියන්නේ. එහෙනම් හැමෝටම බුදු සරණයි ජය වේවා. දෙවි පිහිටයි. හරි. අයිබෝවන්. ජය වේවා. කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි. එහෙනම් බයි. Good night.